chat එක මට හොඳටම පේනවා. ඒක මම ප්‍රශ්නයක් කරනවා ඩග ගන්න මට පේනවා chat එක. හරි. right. හරි. පේනවා. okay. forex for beginners. අපි ගත්තොත් එහෙම මේ ෆොරෙක්ස් කියන මාකට් එක ලෝකේ විදිහට ගත්තොත් එහෙම අපි එකපාරම කිව්වම අපේ ලංකාවේ රජයෙන් මේක ටිකක් දිග දවසක් අද දවස අල්ලගෙන ඉන්න ලංකාවේ රජයෙන් කියලා තියෙනවා 2017 වගේ ඉෂුව කරන ලෙටර් එකක් ෆොරෙක්ස් තහනම් කියලා ලංකාවේ 2017 වගේ ලෙටර් එක ඉෂුව කරන්නේ ෆොරෙක්ස් කිරීම සපුරා තහනම් දඬුවම් ලැබිය හැකි වරදකි කියලා දාලා තියෙනවා. දැන් ෆොරෙක්ස් කියන්නේ මොකක්ද? අපි ඔක්කොම දැනගන්න කලින් ෆොරෙක්ස් කියලා කියන්නේ FOR කියන තැන කියලා කියන්නේ ෆොරින් කියන තැන. ෆොරින් විදේශ ෆොරින් එක්ස්චේන්ජ්. හරි ෆොරින් එක්ස්චේන්ජ්. ෆොරින් එක්ස්චේන්ජ් කියන එකේ ෂෝට් ෆෝම් එක තමයි මේ ෆොරෙක්ස් කියලා කියන්නේ. එක්ස්චේන්ජ් එකේ EX එක අරගෙන ෆොරින් කියන එකේ FOR එක අරගෙන තමයි මේ ෆොරෙක්ස් කියන එක හැදිලා තියෙන්නේ. ඒතර දැන් ෆොරින් එක්ස්චේන්ජ් තහනම් කියලා තමයි සෙන්ට්‍රල් බැංක් එකෙන් කියන්නේ. දැන් මේ කතා කරන ඕන දෙයක් මම ඕගලන්ට පුළුවන් ඕගලන්ට වීඩියෝ එකක් හම්බෙනවා YouTube එකේ මේක දානවා ගිහිල්ලා සෙන්ට්‍රල් බැංක් එකට කියන්න බලන්න ශමේන්ද්‍ර සෙන් මෙහෙම ඩුබායි ඉඳලා කිව්වා කියලා නන්දලාල් මහත්තයාට කියන්න පුළුවන් ගිහිල්ලා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඊළඟට මම නන්දලාල්ට කෝල් එකක් අරගෙන කතා කරන්නම්. අපි අජිත් කුමාරත් එක්කත් කතා කරලා තියෙනවා. RM ජයවර්ධනත් එක්කත් කතා කරලා තියෙනවා. සමන් නානයකරත් එක්කත් සමන් නානයකරත් එක්කත් කතා කරලා තියෙනවා. මේ සම්බන්ධව එතකොට අපි forex.lk කියන තැනට යනකොට අපි සම්පූර්ණයෙන් බුල්රන් ඉන්වෙස්ට්මන්ට් එකට එහෙමයි in return letters දීලා තියෙනවා අපි මොනවද කරන්න කියලා බොහොම පැහැදිලිව. ඒගොල්ලෝ කියන කතාව හරි. foreign exchange ලංකාවේ සාමාන්‍ය මනුස්සයට කිරීම සපුරා තහනම්. ඒක එහෙම තමයි. හරි. ඒක එහෙම තමයි 100%. මොකද්ද මේ foreign exchange කියන්නේ? මම පොඩි කඩයක් දා ගන්නවා. හරි පොඩි කඩයක් දා ගන්නවා. කොහෙන් හරි කළු කඩේකින් කොහෙ ඩොලර් 10000ක් 20000ක් 30000ක් කියලා හොයා ගන්නවා. මම ඩොලර් buy and sell කරනවා ලංකාවේ. හරි. ඔන්න ඕක තමයි තහනම් කියලා කියන්නේ. හරි ඕක තමයි තහනම් කියන්නේ. ඒගොල්ලෝ තර forex කියලා නිකන් අර ලොකුවට දාලා තියෙනවා. එතකොට අර අරකට අවුගෙන ඉඳ. දැන් එතකොට අපි එතන පටන් ගමු. ඒක තහනම්. හැබැයි අපි මේ කරන වැඩේ ලංකාවේ කිසිම තහනමක් නැහැ. තහනමක් නැහැ කියනට වඩා ලේසි කියන්න කිසිම නියාමනයක් නැහැ කියලා. ලංකාව ඇතුලේ. හැබැයි එක්සත් අරබ් රාජ්‍ය නියාමන තියෙනවා. ඕස්ට්‍රේලියාවේ නියාමන තියෙනවා. යුරෝපා සංවිධානයේ නියාමන තියෙනවා. ඇමරිකාවේ නියාමන තියෙනවා. ලෝකේ හැම රටකම නියාමන තියෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියාව වගේ රටවල් වල මේක දැනට නියාමනය කරලා නැහැ. හැබැයි ඉන්දියාව නම් ලොකුවටම කරගෙන යනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව. ලංකාවෙත් අපි දකිනවා forex trading, crypto trading ඕන තරම් වීඩියෝ දාගෙන කරනවා. පොලිසිය මහතුරු කරනවා, හමුදා වැය කරනවා, හාමුදුරු ගොල්ලෝ කරනවා, පියතුමල්ලා කරනවා. එතකොට මොනවාද ඇමතිවරු කරනවා ට්‍රේඩින්. කවුරුත් ඕක නවත්තන්න හිතලා නැහැ. කොටින්ම කියනවා නම් අජිත් කුමාර් කබ්‍රාලුත් ට්‍රේඩින් කරනවා. forex trading කරනවා. හරිද? එතකොට නන්දලා මහත්තයත් කරලා ඇති කියලා මම හිතනවා. දන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. හරි. එතකොට අපි එතන ඉඳලා පටන් ගමු. එහෙනම් මොකක්ද මේ forex trading කියලා කියන්නේ? කොහොමද අපිට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්? කියන තැනට ආවොත් එහෙම. හරි. to forex. හරිද? forex CFD. දැන් අපි කරන්නේ forex වල CFD කියන කොටස. ඒ කියන්නේ CFD කියලා කියන්නේ contract for difference කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේ ට්‍රේඩ් කරන එකේදී අපි මේ ට්‍රේඩ් කරන තැනදී අපිට ඇත්තටම ගෝල්ඩ් හම්බ වෙන්නෙත් නැහැ. අපිට ඇත්තටම ඔයිල් හම්බ වෙන්නෙත් නැහැ. ඔයා වින් කරොත් ඔයාගේ ගෙදරට මේ බවුසර් වලින් තෙල් ලෙවන්නෙත් නැහැ. රත්තරන් බිස්කට් එවන්නෙත් නැහැ. එහෙනම් රුපියල් එවන්නේ මේ යුරෝ එවන්නෙත් නැහැ. GBP එවන්නෙත් නැහැ. හැබැයි ඔයා ට්‍රේඩ් කරන්න ඔයාට අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. බැලූ බැල්මට මේක බෙට් කිරිල්ලක් වගේ තමයි පේන්නේ. බැලූ බැල්මට පේන එක බෙට් කිරිල්ලක් වගේ. මේක බෙට් කිරිල්ලක් නෙමෙයි. මේක ඇවිල්ලා ව්‍යාපාරයක්. මේක 100%ක් ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරේ හරියට කළ යුතුව තියෙනවා. ඒක නිසා තමයි අර මිනිස්සු මේක දැනගත යුතුයි කියන තැනට ආපුවාම මේක බොක්කෙම්ම දැනගන්න ඕනේ කියන තැනට මිනිස්සුන්ව ගෙන්න ඕනේ ලංකාවේ especially. Forex CFDs are powerful financial instruments that let traders profit from currency pair prices movements. ඒ කියන්නේ CFD කියලා කියන්නේ ඉතාමත් බලවත් financial instrument එකතුවක් trade මොකද traders profit from the currency pair price movement. price එකේ movements වලින් තමයි trader profit කරන්නේ without actual owning the currencies. ඇත්තටම currencies ටිකක් වාගාව නැතුව තමයි මේක කරන්නේ. හැබැයි මේකට මූලික ප්‍රඥාවක් අවශ්‍යයි.
with leverage එකක් කියලා කියන්නේ මම මොකද්ද දැන් මේක නෝට් කරගන්න මොකද්ද leverage කියලා මම මේක බොහොම පැහැදිලිව දන්න සිංහලෙන් උගන්වනවා. With leverage you can control a large position using only a small margin deposit. පොඩි මුදලක් විදන් කරලා ලොකු ගෝල් ප්‍රමාණයක් බයි කරන්න වාට chance එකක් හම්බ වෙනවා. මේ බොහොම සරල කියන්නේ. This means you can take advantage of opportunities whether the market is rising or falling. උඩ යනවද නැද්ද කියලා වාට opportunity එකක් අරගෙන එතනදී market එකට එන්න වෙන්න පුළුවන්. වාගේ මේ leverage එක සහ lot size කියලා තියෙනවා. ඒ ටික එකතු කරගෙන. හරි. එතකොට පොඩ්ඩක් කොහොමද වෙන්නේ කියලා කල්පනා කරන්න. හරි. එහෙම කල්පනා වෙන්න ඕනේ. එහෙම කල්පනා වුණ නැත්නම් ඕගොල්ලෝ පොරවල්නේ. හරි. එහෙම කල්පනා වෙන්න ඕනේ. දන්නේ නැත්නම් මේක එහෙම ඔළුවට එන්න ඕනේ. ඒක ඔළුවේ එහෙම තියාගන්න. ප්‍රශ්නයක් තියාගන්න. මේක අපි අද ක්ලියර් කරගන්නවා. ඕගොල්ලෝ අද යන්න කලින් මම මේ ටික ඕගොල්ලන්ට ක්ලියර් කරලා දෙනවා. තේරුම් නැත්නම් කියන්නේ මම ආයි කියලා දෙනවා. හරි. But remember මතක තියාගන්න while leverage can amplify profits, leverage එකක් හොඳ amplify කරන්න පුළුවන්. ඒ කියන්නේ power up කරන්න පුළුවන් profit එකක්. හරි. හිතා ගන්න බැරි තරම් profit ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔකේ අනිත් පැත්ත. හරිද? It also increases the risk. ඒ කියන්නේ risk එක වැඩි වෙනවා. That's why discipline and solid risk management are the key to long-term success. ඒක නිසා තමයි discipline එක විනය සහ solid risk management. කවුද මේ කෝල් කරන්නේ? හරි ෂොක්. WhatsApp එක අයින් කරන්න මෙතන නේද? කවුද මේ? 1 second. මේ එනුවන් මල්ලි අපේ ඩැඩි බෑන්ඩ් එකේ. Zoom meeting. Right. අපි ඩැඩි බෑන්ඩ් එකේ කොංගු ගහන්නේ. මේ මල්ලි. ඩැඩි බෑන්ඩ් එකේ සරිසුරිත් ලගේ. යා. හරි. anyway එතකොට solid risk management එකක් අවශ්‍ය වෙන්නේ ඔය හේතුව නිසා තමයි. ඒ කියන්නේ විනයක් සහිත මම ඔය හේතුව නිසා තමයි කියන්නේ අර Facebook එකේ YouTube එකේ TikTok එකේ ඕගොල්ලෝ බලන්න යාළුවනේ මම ඇවිල්ලා forex මේ ක්‍රිප්ටෝ කරන්න ඇවිල්ලා මෙච්චර කාලයයි මම මෙච්චර කිව්වා කියලා කියනවනේ. මම කම්පැනිස් වල නම් කියන්නේ නැහැ. ඒගොල්ලෝ රන් කරන්නේ පිරමිඩ් ස්කීම් එකක්. ඒගොල්ලෝ කෙනෙක් හොයලා දුන්නොත් දෙන්නෙක් වගේ හොයලා දුන්නොත් මෙච්චර හම්බ වෙනවා දෙන්නෙක් හොයලා දුන්නොත් මෙච්චර හම්බ වෙනවා කියලා කියනවා. හරි මං කියන්නේ එක වැරදි කියලා. හැබැයි මම කියන්නේ දැන් මේ පොඩි එකෙක් මම ළඟදී කතා කරා. මේ පොඩි කොල්ලෙක් දාලා තියලා ක්‍රිප්ටෝ කරන්න බුණා මට මාකට් එකේ එන්න කියලා. මං කතා කරා මිනිහට. පව් ඇත්තටම. ඇත්තටම මේ කොල්ලෝ පව් මේ මිනිස්සු. ඇත්තටම හරි පව්. පව් කියන්නේ මම විශ්වාස කරන්නේ නැහැ අවුරුදු 18 19 කොල්ලෝ මේ ට්‍රේඩින් කරන්න ඕනේ කියලා. ඉගෙන ගන්න එක හොඳයි. මම විශ්වාස කරන්නේ නැහැ ඒක. මම පිළිගන්නේ නැහැ. මම පිළිගන්නේ හැම වෙලාවෙම මැචුවර්ඩ් මිනිස්සෙක් මේකට ආව නම් හොඳයි කියලා. හරි මැචුවර්ඩ් මිනිස්සෙක් මේකට ආව නම් මේක තේරුම් ගන්නවා පොඩි කොල්ලෝ කෙල්ලෝ ජොබ් කරන්නේ නැතුව ෆ්‍රීඩම් ඔෆ් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක හොයාගෙන ගිහිල්ලා නප්පෙට කෙලවගෙන පස්සේ අන්තිමට හොම්බ බිම යන එක 3 lakh කෙලවල තත්ත්වයට එහෙම නැත්නම් පාර හිඟාගෙන තත්ත්වයට එහෙම නැත්නම් කුඩු බිස්නස් කරන තත්ත්වයටපත් වෙන්න පුළුවන් ඔය විදිහට ගියොත්. හරි ඒක නිසා හරිම භයානක තත්ත්වයක් තියෙන අපි සෙන්ට්‍රල් බැංකුවට හැම වෙලාවම කියනවා මේක නියාමනය කරන්න කියලා. ඒගොල්ලන්ට බගතුකුත් නැහැ ඒගොල්ලන්ට අයිතිකුත් නැහැ. හැබැයි ටැක්ස් ගහන්න ඒගොල්ලන්ට පුළුවන්. ටැක්ස් ගහනවා. පොඩි ග්‍රීන් ලයිට් ටැක්ස් ශනාලි නේද? ශනාලි මගෙන් අහනවා ළඟදී මේ මගේම ස්ටුඩන්ට් කෙනෙක් කියනවා ක්‍රිප්ටෝ කියන්නේ ඉල්ලීගල් ලංකාවේ කියලා. මේ ක්‍රිප්ටෝ අපිට සම්බන්ධයි මේකට. මම ඇයි කියලා කියන තව චුට්ටකින්. ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධයි මේකට. මම කියන්න මොකද හේතුව කියලා. ශනාලි කියනවා බොස් මම මොකද කරන්නේ? මෙයාට කොහොමද මේක පැහැදිලි කරන්නේ? කියලා අහනවා. මං කිව්වා පැහැදිලි කරන්න දෙන්නේ නෑනේ. ඔය ටැක්ස් ගහනවා කියලා කියන්නේ. ලංකාවේ ගවර්න්මන්ට් එකේ ක්‍රිප්ටෝ කරන්සි වලට ඉතින් ගිහිල්ලා කියන්නේ ඉල්ලීගල් කසිපෝල් ටැක්ස් ගහන්නේ නැහැ. ක්‍රිප්ටෝ වලට ටැක්ස් ගහනවා කියලා නේ. ඒගොල්ලෝ ඒක ඔල්රෙඩි මේ කිසිම මේ මොකද්ද ෆවුන්ඩේෂන් එක නැතුව ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරලා තියෙනවා. yes or no? හවුද නැද්ද? හා? එහෙම නෙමෙයිද? ආශනාලි ආයිත් මොනවා කියන්නද? ගිහිල්ලා ගවර්න්මන්ට් එකෙන් ටැක්ස් එකක් ගන්නවා නම් ක්‍රිප්ටෝ වලට. ඉතින් ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරලා ඉවරනේ මේ ක්‍රිප්ටෝ කියන්නේ හරි කරන්සි එකක් කියලා. ඔව් ඉතින් එතන ඉහට කතා කරන්න දෙයක් නැහැ. ඒක නිසා මේ පැහැදිලිව කියනනේ ඩිජිටල් ඇසෙට්ස් වලට ක්‍රිප්ටෝ වලට ටැක්ස් ගන්නවා කියලා. ඉතින් ඒක හොඳ ලක්ෂණයක්. ඇත්තටම ගාණ්ඩුව මේ ආණ්ඩුව ගත්තු තීරණ ආණ්ඩුවට කරන්න බෑ ඒක. හැබැයි ගත්තු හොඳ තීරණයක්. කොහොම හරි කමන්නේ මඩ කාගෙන හරි උලත් එකයි පිලත් එකයි අර මඩ කාලේ මෙතෙන්ට ආවගේ ඔහොම මඩ කාගෙන හරි කමන්නේ ක්‍රිප්ටෝ සහ මේ ෆොරෙක්ස් කියන ඒවා ලංකාවේ නියාමනය වෙනවා නම් මන් තරම් සතුටු වෙන මිනිස්සෙක් නැහැ. ඒකට අවශ්‍ය වැඩ පිළිවෙල ඕන තරම් අපි ගාව තියෙනවා. දවසක ගවර්න්මන්ට් එක ආවොත් ඉන්න ගවර්න්මන්ට් එක හරි එන ගවර්න්මන්ට් හරි ආවොත් එහෙම
බැහැල් උදව් කරන 1 රුපියලක්වත් ගන්නේ නැතුව. ඒකේ මතක් කරන්න ඕනේ මේ කන්ටෙන්ට් එක এডুকেෂන් පර්පස් ඔන්ලි කියන එක. හරිද? අනිවාර්යයෙන්ම CFDs වල ට්‍රේඩ් කරනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඇඩ්වයිස් එකක් අරගෙන කරන්න. අපි වගේ සමාගම් එක්ක එකතු වෙලා ඇඩ්වයිස් අරගෙන කරන්න, තනියෙන් කරන්න ගිහිල්ලා හොම්බ බිම යන ගන්න එපා. ශමින්ද්‍ර ඉද කියලා තියෙන ඔක්කොම ටික හරි දැන් කරන්න පුළුවන් කියලා යන්න එපා. එතකොට ක්‍රිප්ටෝ මාකට් එක බෙදෙනවා මොනවාද currency market එක කියලා. The currency market also, හරිද? Currency market also known as the forex is the world largest financial market where the traders exchange currencies. currency මාරු කරනවා. දැන් මං කිව්වේ අර දැන් ලංකාවේ විදේශ විනිමය කියලා. ඔයා මොනවාද මොනවාද කියන්නේ මේ ඉම්පෝර්ට්ස් කරනවා. ඉම්පෝර්ට්ස් කරනවා නම් ඔයා ඉම්පෝර්ට් කරනකොට සල්ලි යවන්න එපා. ගෙවන්න එපා. බඩු ගේන්න. එතකොට රුපියල් ඩොලර් කළ යුතුයි. හරි රුපියල් ඩොලර් කළ යුතුයි. එක්ස්පෝර්ට් ඩොලර් රුපියල් කළ යුතුයි. දැන් මේ දෙකේදීම මේ අපි කරන වැඩේ අපේ ලංකාවේ තියෙන ඒ කියන්නේ මොනවාද මේ බිස්නස් මොනවාද පෝර්ට්ෆෝලියෝස් වලින් හරි ඒක කරනවා. ඒක ඒගොල්ලෝ කරනවා. එතකොට එතන ඔටෝමැටිකලි ඒගොල්ලෝ ෆොරෙක්ස් එක්ක වැඩ කරනවා. එක්සත් අරබ් එමිරාටි ජීවත් වෙන අපේ කාන්ති අක්කා මාසෙට පඩි අරගෙන මේ එක්ස්චේන්ජ් එකකට ගිහිල්ලා විකුණුම් මිල සහ ගැනුම් මිල කියලා එකක් තියෙනවා. එතනින් සල්ලි අරගෙන ලංකාවට යවනවා. ඩිරාම් ඩොලර් වෙනවා, ඩොලර් රුපීස් වෙනවා. ඔයා දැන් දාන ඩිරාම් එක එතනින් හිටියද නෑ මම පස්සේ කියන්න ඒ ටික. එතකොට එතනත් ෆොරෙක්ස් තමයි වෙන්නේ. ඔයා යනවා ඉන්දියාවට ට්‍රිප් එකක්. ඉන්දියාවට ගිහිල්ලා ඉවරලා රුපියල් වලින් ඩොලර්ස් කරගන්න, ඩොලර්ස් ගිහින් ලංකාවේ ඉන්දියා රුපීස් කරගන්නවා. එහෙදි. ඔයත් ෆොරෙක්ස් තමයි කරන්නේ. එතකොට මේ ෆොරෙක්ස් කියන එක අද ඊ ආපු දෙයක් නෙමෙයි. මේ බාටර් සිස්ටම් එකේ ඉඳලා තිබ්බ එකක් ෆොරෙක්ස් කියලා කියන්නේ. ෆොරින් එක්ස්චේන්ජ්. බාටර් සිස්ටම් එක කාලේ ෆොරින් කරන්සි තිබ්බේ නෑනේ. එතකොට තිබ්බේ මොනවාද? අස්සයෝ සත්තු හරක බාන ඉඩම් කඩම් මාරු කරගන්නවා, මිරිස් වලට අරක දෙනවා, මේක දෙනවා, මාරු කරගන්නවා. ඕක තමයි සිස්ටම් තිබ්බේ. එතකොට ඒ දවස්වලත් ඕක තිබ්බා. ඒ දවස්වලත් ඕක තිබ්බා. පාරාව රජුන් කන්නව තියෙනවා. එතකොට දැන් අපි මේ මොඩර්න් වෙලා කම්පියුටර් සවිල් ඔක්කොම කරලා තිබ්බට දැන් ඒකට අපිට සාමාන්‍ය මිනිස්සෙක්ටත් මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට මේක ලීගලි හැදිලා තියෙනවා. ලෝකේ පිළිගන්න ලෝකේ තියෙන ලොකුම ෆයිනෑන්ෂල් මාකට් එක ෆොරෙක්ස් කියලා කියන්නේ. Profit from prices. In trading, profit comes from the difference between the entry and the exit price. ඔයාට profit එක එන්නේ මේ difference එකේදී. exit price එකේ සහ entry price එකේදී. හරිද? When a currency stock or commodities rises after buying, traders gain. When it falls after selling, profit also occur. දැන් ප්‍රශ්නයක් තියෙනවා ඔයාට. හරි. මේකේ තියෙන හොඳේ දේ තමයි අපි දන්නවා ගෝල්ඩ් සූක් එකේ ඉන්න මිනිස්සු ගොඩක් ෆොරෙක්ස් වලට හරි ආසයි. අයි කියලා දන්නවද? අයි සෙල් ඕඩර්ස් දැම්මත් ප්‍රොෆිට් හම්බ වෙනවනේ අනේ. සෙල් ඕඩර්ස් දැම්මත් ප්‍රොෆිට් හම්බ වෙනවා, බයි ඕඩර් දැම්මත් ප්‍රොෆිට් වෙනවා. දැන් ඒක ඇතර වයිස් වර්සා යන්නේ. සෙල් ඕඩර් එකක් කියලා කියන්නේ හරිම සරල දෙයක්. ඔයා දැනගන්නවා මාකට් එක වැටෙනවා කියලා. වැටෙන්න කලින් මාකට් එකේ තියෙන දේ විකුණන්න කියනවා. ඒ විකුණන්න කිව්වන් පස්සේ පහළට ඇවිල්ලා ආයිත් බයි කරන තැන ප්‍රොෆිට් එකෙන් තමයි ආඩේ ප්‍රොෆිට් එක හම්බ වෙන්නේ. ඒක ලික්විඩ් ප්‍රොවයිඩර් අතර තියෙන සම්බන්ධයක්. බයි එක හරි සරලයි. පහලින් බයි කරන උඩ ගියා විකුණන ගන්නවා. හරි. ඕක තමයි බොහොම සරලම කතාව. එතකොට ගෝල්ඩ් සූක් එකේ එහෙම නැත්නම් රත්තරන් බිස්නස් කරන ගොඩක් කට්ටිය මාකට් එක අප් වෙනකොට හරි මාකට් එක අප් වෙලා වැඩියෙන් ගත්තා නම් උඩ තැනදී ගෝල්ඩ් ගත්තා නම් නැත්නම් ෆිසිකල් ගෝල්ඩ් සල්ලි වලට ගත්තා නම් ඒගොල්ලන්ගේ ලොස් එක රිකවර් කරගන්න ඒගොල්ලෝ ෆොරෙක්ස් මාකට් එකට ඇවිල්ලා සෙල් ඕඩර්ස් දානවා. ඒගොල්ලෝ විකුණ ගන්න බෑ මේ මාකට් ප්‍රයිස් එකට. ඒතකොට ඒගොල්ලන්ගේ අර ගැප් එක වැහෙනවා. ප්‍රොෆිට් කරගන්නවා. එතකොට මේ ඩුබායි වල ගෝල්ඩ් සූක් එකේ ඉන්න ගොඩක් අය ඔය වැඩේ කරනවා. තව දෙන්නෙක් ඉන්නවා දැන් මේ වැඩේ ලස්සනට කරන. කවුද කියලා කියන්නේ මං? රටවල් දෙකක් ඉන්නවා. මේ වැඩේ ලස්සනට කරන දෙන්නෙක් ඉන්නවා දැන්. අර හිඟන්නගේ තුවාලේ පාර තමයි ඉන්නේ. කවුද කියලා කියන්නේ මං? වරුන්ට ඔලුවට ඉදි කියලා බලන්න. මේ වැඩේ දැන් ලස්සනට කරනවා. දැන් මාස 4ක් තිස්සේ කරනවා ලස්සනට වැඩේ. කවුද කියලා කියන්නේ? කියන්න බලන්න. ගන්න බලන්න කියන්නේ විනාඩියක් දෙනවා. කසුන්. කසුන්ට ගන්න අපිඩිය. කසුන් තයිස්ලා කිව්වේ. මේක බොරුවක්. මේක තනි කර අපිට එළිය කතා කරන්න බෑ. එකක් තමයි එළිය කතා කරන්න බැරි හේතු ගොඩක් තියෙනවා. ඒක නිසා මම මේ එකක් මගේ සමාගමක් තියෙනවා. ඒක නිසා මට ඇඟිලි දික් කරන්න බෑ. ඇඟිලි දික් කරලා බැින්න බෑ. හැබැයි මම ඔයාලට බොහොම සරලව කියන්නම්. හිතන්න දැන් මේ යුද්ධ කරන රටවල් දෙක තියෙනවනේ. මම නම් ගම් කියන්නේ නැහැ. හරි. එතකොට අර කාන්තාර පැත්තේ තියෙන එක තමයි ප්‍රේමදාස. හරි.
අරේ තින වෙස්ටන් කන්ට්‍රික තමයි සජිත් කියලා කියන්නේ. හරි. ඒතකොට සජිත් ප්‍රේමදාස. හරි. සජිත් ඔන්න සජිත් කියන රටේ ඉන්නවා මේ ඩයල් එකක් ඩයල් එකක් ඉන්නවා සජිත් කියන රටේ ඇතුළේ ඉන්න තවත් සජිත් කියලා එකෙක්. ඌ තමයි රටේ ප්‍රෙසිඩන්ට්. හරිද? උගේ පුතා තමයි ක්‍රිප්ටෝ දැන්ට ලෝකෙ හොල්ලන් ඉන්නේ. හරිද? ගහනවා ගහිල්ලක් අම්මට සිරියෙන්න. හරිද? ඒ කියන්නේ රීටේල් මාකට් එක නැති කරලා දානවා. එතකොට තනිකර ස්කෑම් එකක්. හරි තනිකර ස්කෑම් එකක්. මම බොහොම වගේ කියන්නේ තනිකර ස්කෑම් එකක්. එතකොට මම මොනවද කරන්නේ? හෙට මං ගහනවා ප්‍රේමදාසට. හෙට මං ගහන ප්‍රේමදාසට. දැන් ප්‍රේමදාස ගහනවා කියලා මම තීරණය කරපුවාම හෙට ගැහුවොත් මුන් වහනවා අර මේ බෝක්කුව. අර මම නම් ගම් නොකිය කියන්නේ. උන් වහනවා අර බෝක්කුව. බෝක්කුව වෙහුව මොකද වෙන්නේ? බෝක්කුව වැහුවම අර ඇඟේ පැත්තේ ගන්න තෙල් ටික එතනින් යන්නේ නැහැ එළියට. එතකොට මොකද වෙන්නේ? තෙල් වල ප්‍රශ්නයක් එනවා. තෙල් වල ප්‍රශ්නයක් එනවා කියලා කියන්නේ උද්දමනය වැඩි වෙනවා. උද්දමනය වැඩි වෙනවා කියලා කියන්නේ ලෝකේ තියෙන හැම දෙයකම ගණන් වැඩි වෙනවා. හැම දෙයකම ගණන් වැඩි වෙනවා කියලා කියන්නේ ස්ටොක් මාකට්ස් වලට එම හොඳ වෙනවා. එතකොට රත්තරන් කියන එක පහළ යනවා. හරි? අර ස්ටොක්ස් වලට අරකට මේකට ඔක්කොටම තෙල් වලට ඉන්වෙස්ටර් සල්ලි හරවනවා. ඒක කලින් දන්නේ කවුද? හෙට මම ගහනවා කියන එක. ඌ දන්නවා. ඉතින් අරුණුත් කල්පනා කරනවා. ප්‍රේමදාස කියන කට්ටිය. මේ අපි හැපැත්තේ තියෙන ප්‍රේමදාස කට්ටිය. ඌ කල්පනා කරනවා. තෙල් පහළ ගිහලා නේද? තෙල් පහළ ගිහලා. අපි ගහමු. කියලා ගැහුවා. ගහපු ගමන් ආයිත් වහනවා. වහව ගමන් සෙන්සුරාදා තමයි කො ඉන්නේ සාමාන්‍ය සෙන්සුරා. ඔක සාමාන්‍යයෙන් ඔක සාමාන්‍යයෙන් වෙන්නේ තප්පරයක් කොහොම ඉන්න සමයන්න මගේ දුවගේ මේ ඉස්කෝලෙන් කතා කරලා හිතන්නේ මට විනාඩියක් කොහොමද දෙන්න විනාඩි දෙන්න විනාඩියක් කොහොම ඉන්න සමයන්න රයිට් සමයන්න මගේ දුවගේ ඉස්කෝලේ තියෙන්නේ හවසටනේ දැන් තමයි ඉවරුනේ ඉවරලා දැන් ආවා හරි එනිවේ එතකොට උරුත් ගහනවා දැන් රීටේල් ට්‍රේඩර්ස්ලා සිකුරාදා වෙනකන් ඉන්නවා සිකුරාදා කියනවා we are actually going to have a peace talk with the Premadasa country කියලා කියනරු කිව්වට පස්සේ මොකද වෙන්නේ අනේ ගෝල්ඩ් අප් වෙනවා තර ගාලා සෙන්සර් අධිකරණ ගහයි ගහනවා කියලා ගෝල්ඩ් ඩවුන් වෙලා අපි දන්නේ නැහැ මම මාකට් එකේ අපිට ඇක්සස් නැහැ ඉරිදට අර බැඳගෙන ඉන්නවා උදේ වෙනකන් සොන්ද පාන්දරට ගෝල්ඩ් පටන් ගන්න යටින් අර දාපු පොඩි පොඩි accounts ඔක්කොම ඉවරයි හරි anyway මම මේ කිව්වේ හේතුව තමයි මේවත් ලෝකේ දැන්ට දුහන ස්කෑම්ස් ලීගලි දුහන ඒවා අවාසනාවකට අපිට මුකුත් කරන්න බෑ හරි කරන්න පුළුවන් දෙයියන්ට යාඥා කරන විතරයි හරි එතකොට මම මේ ටික කිව්වා බිගස් මාකට් කියන එක මේ ටික ඔක්කොම මම කතා කරනකොට කිව්වා ඒක නිසා මට මෙයා කාලේ කන්න ඕනේ නැහැ ටිකට මෙතන සමහර ඒවා මම කතා කරන්න කලින් කියලා තියෙන මොකද ප්‍රසන්ටේෂන් එක මම මගේ තියෙන හින්දානේ හරි ඊළඟට තියෙනවා කොටස් දෙකක් හරි මේකත් මම කියලා තියෙන්නේ හරි මේකත් මම කලින් කිව්වා daily currency trading කියලා තියෙනවා currency exchange rates influence the every life in many ways are export import කතාව කිව්වා ඊළඟට අපි දැන් කතා කරන්න යනවා ඊළඟට මේක වැඩකුත් නෙමෙයි ඔක්කොම කතා කරලා තියෙනවා. මොකද සිංහලෙන් කතා කරනකොට මේ ඔක්කොම ටික කියලා ඉවරයි. හරි. එතකොට අපි ගත්තොත් එහෙම පළවෙනි forex market එක තමයි අර මං කිව්ව විදිහට domestic forex කියලා කියන්නේ. හරි බොහොම සරලව මුදල් දීලා මුදල් මාරු කරගන්න ඕක තමයි සාමාන්‍ය සරල domestic forex කියලා කියන්නේ. හරි මේක තමයි ලංකාවේ කරන්න තහනම් නීතියෙන් legally legal tender එකක් legal මේ license එකක් නැතු. හරි සම්පූර්ණ තහනම්. එතකොට ඊළඟට දෙන currency trading කියලා. currency trading කියලා කියන්නේ අර ඔයයි මමයි අපි මේ කතා කරන trading කියන එක. මේක දෙකකට බෙදෙනවා currency trading කියන එක.
බෙදෙනවා. ස්ටොක් මාකට් උත් තියෙනවා. ස්ටොක් මාකට් උත් ස්පොට් විතර. ස්ටොක් මාකට් කියන්නේ මේක වගේම තමයි. තව පොඩ්ඩක් වෙනම ලේයර් එකට යන එක. එතකොට කරන්සි ට්‍රේඩින් වලින් CFD කියලා කියන්නේ contract for difference. අපිට තෙල් හම්බ වෙන්නෙත් නැහැ. අපිට බිස්කට් හම්බ වෙන්නෙත් නැහැ. හරි. So far so good. අලුත් අයට. So far so good. නිකන් මේ දන්නේ නැහැ ට්‍රේඩින් කියන එක දැන් ට්‍රේඩින් කියන එක දන්නේ නැති උනට මේ ටික ඔක්කොම දැනගෙන හිටියන කලින් නේ. හා? chat එක පොඩ්ඩක් message එකක් දාන්න. කෝ කට්ටිය මොකද නිදිද? ඇක්ටිව් ඉන්නකොට අතන මටත් හොඳ නැත්නම් මම නිකන් කම්පියුටර් කතා කරනවා පිස්සු වගේ කියලා දැන්. chat එක තියෙනව නේද? මාව ඇහෙනව නේද ඔයගලන්ට? ඕකේ. ඔව් දැනගෙන හිටියා. දැනගෙන හිටියට දන්නේ නැහැ මේක තමයි මේ අපි කරන්නේ කියලා. එහෙම නේද? දැනගෙන මේකද මේ ඔළුවට නෝ. වෙළඳාම තමයි මේ ට්‍රේඩින් කියන්නේ වෙළඳාමයි. අර ඕකට ලේබල් ගහලා සෙන්ට්‍රල් බැංකුවෙන් බය කරලා ක්‍රිප්ටෝ කියන්නේ අරකයි කරලා මේවා කරලා ඔක්කොම කරලා කියන්නේ ලේබල් ටික ඔක්කොම ගහලා ඉවරලා මිනිස්සුන්ව කෝණ කරලා තිබ්බේ. හැබැයි මේ එදිනෙදා මේ ජීවිත වෙන කතන්දරයක් මේ අපි මේ කතා කරන්නේ. මං කිව්වා මේකට ක්‍රිප්ටෝ සම්බන්ධයි කියලා මං ඇයි කියලා කියන්නම් තා චුට්ටකින්. හරි. එතකොට මෙතනදී දැන් ඔන්න ඕගොල්ලෝ ඇත්ත ලෝකේ ෆොරෙක්ස් කියන මාකට් එකේ නැත්නම් ෆොරින් එක්ස්චේන්ජ් වල සැබෑ ලෝකේ මේ වැඩේ කරන්නේ අර එක්ස්චේන්ජ් හවුසස්. ඔයා එක්ස්චේන්ජ් එකකට ගියාම විකුණුම් මිල සහ ගැනුම් මිල කියලා එකක් තියෙනවා. විකුණුම් මිල කියලා කියන්නේ විකුණුම් මිල කියන තැනදී ඕගොල්ලන්ට දෙන්නේ ඉතාමත් හයි ප්‍රයිස් එකකට. උදාහරණයකට ඩොලර් එක ගැනුම් මිල ගැනුම් මිල 300යි නම් විකුණුම් මිල 320යි. ඒ වගේ. ඕක තමයි ලංකාවේ දැන් තියෙන ලොකු ප්‍රශ්නේ. හරි අපි පස්සේ කතා කරමු මේකෙන් පස්සේ නැත්නම් මම ට්‍රැක් පයින්නවා මට ඔය ලංකාවේ තියෙන ප්‍රශ්න ගැන කතා කරනකොට මම එකපාරටම කතාවත් එක තව එන හැල්ලක් කියවනවා මගේ කටින්. which is good. හැබැයි අර වෙලා යනවා. හරි මම ඒක තමයි මේන්ටේන් කරගෙන යනවා මම කතා කරන එක. එතකොට දැන් ඔය කතන්දරය ඇතුලේ අපි ගත්තොත් එහෙම ලංකාව කියන රට ඇතුලේ ඔය කරන වැඩේ ඉතාමත් භයානක වැඩක්. දැන් මේ වෙනකොට අපි දන්නවා දේශපාලනෙන් තොරව මම මේ කතා කරන්නේ දේශපාලන පැති ගන්න එපා. ගෝඨාභය රාජපක්ෂ ඉන්න කාලෙත් අපි දන්නවා මේ ඩොලර් රුපියල් කරන්න පුෂ් කරා අපේ මිනිස්සුන්ව. එතකොට දැනුත් ඩොලර් අනිවාර්යෙන් රුපියල් කරන්න පුෂ් කරලා තියෙනවා. අනුර මහත්තයත් ගෝඨාභය මහත්තයාගේ අඩිපාරද යන්නේ කියලා හිතනවා. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට ආයිසරක් අරගල ඕනේ නැහැ. අපිට ජනාධිපතිලා එලවන්න ඕනේ නැහැ. අපිට ඕනේ රට දියුණු වෙන්න. මොන මතය කොහොම තිබ්බත් දේශපාලන මතය කොහොම තිබ්බත් අපි කැමති නෑ ජනාධිපති කෙනෙක්ව අවුරුදු 5 ඉවරනකම් ඡන්දකින් ඇරෙන්න අයින් කරන්න. ඒක නිසා ඒක නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලංකාවේ. එහෙම යන්නත් එපා අරගල තිබ්බොත් එම ඒක කරන්න එපා මොනම හේතුවකටත් කාගෙන ඉන්න. මොකද වෙන එකෙක් ආව කියලා ඔකට කරන්න පුළුවන් මැජික් එකක් නෑ. හරි. එතකොට ඔය කතන්දරේදී අර එක්ස්චේන්ජ් හවුස් එකෙන් තමයි හැමදේම කරන්නේ. හැබැයි දැන් මේ ඕගොල්ලෝ කරන්න යන වැඩේදී ඕගොල්ලෝ මේ කතා කරන ෆොරෙක්ස් එකේදී ඕගොල්ලෝ තමයි එක්ස්චේන්ජ් එක වෙන්නේ. ඕගොල්ලෝ තමයි එක්ස්චේන්ජ් එක වෙන්නේ. ඕගොල්ලෝ තමයි මේ වැඩේ කරන්න යන්නේ. ඔන්න ඒක මට සිරියනවා. ඒ කියන්නේ හෙන්නයි දැනුමක් ඕනේ මේකට. ඔව් දැනුමක් ඕනේ. මේක දැනුමක් ඕනේ. ඒක තමයි අපි කරන්නේ. අපි පැත්තෙන් කරන්නේ ඒක. දැනුමක් අවශ්‍යයි. හරි. දැනුමක් අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට එතන මොනවාද? එතන ඔය වැඩේ කරනකොට හරි එතන වැඩේ කරනකොට ඕගොල්ලොට එනවා ස්ප්‍රෙඩ් එක ගැන දැනුමක් අවශ්‍ය වෙනවා. ස්ප්‍රෙඩ් එක කියලා කියන්නේ විකුණුම් මිල සහ ගැනුම් මිල අතර තියෙන වෙනස. විකුණුම් මිල සහ ගැනුම් මිල අතර තියෙන වෙනස. හරි. In forex the spread is the gap between the buy and sell price. විකුණුම් මිල සහ ගැනුම් මිල අතර තියෙන වෙනස තමයි ස්ප්‍රෙඩ් එක කියලා කියන්නේ. දැන් ලංකාවට සල්ලි යවන කට්ටිය ඕන කරා මේක දැකලා තියෙනවා. හැබැයි ස්ප්‍රෙඩ් කියලා දන්නේ නැහැ. හැබැයි අපි ෆොරෙක්ස් කියන මාකට් එකේ මේක හොඳට භාවිත කරනවා. මොකද හේතුව අපි තමයි විකුණන්නේ මිලදී ගන්නෙ. කොහෙන්ද කරන්නේ? ලික්විඩිටි ප්‍රොවයිඩර්ස්ලාගෙන්. කවුද ලික්විඩිටි ප්‍රොවයිඩර්ස්ලා කියන්නේ? ලික්විඩිටි ප්‍රොවයිඩර්ස්ලා කියන්නේ මේ මාකට් එකට ඇත්තටම සල්ලි දාන කට්ටිය. ඒගොල්ලෝ ලික්විඩිටි ප්‍රොවයිඩර්ස්ලා කියලා කියන්නේ. ලික්විඩිටි ප්‍රොවයිඩර්ස්ලා කියන කට්ටිය බෙදෙනවා A සහ B බුක් කියලා දෙකකට. මම බදාදට කරන්න ට්‍රේනින් එකක් ඔයගලන්ට ෆොරෙක්ස් මාකට් එකේ behind the desk මොනවද වෙන්නේ කියලා සහ IB programs ගැන මම ඔයගලන්ට
ප්‍රසන්ටේෂන් කරන්න. එතනදී මම කතා කරන්නම් මේ මුදල් ඇත්තටම කවුද කාට දෙන්නේ කියලා. කවුරු හරි කියනවනේ ලංකාවේ ඉන්න ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා කියනවා රුපියල මොනවාද මොනවාද මේ මොකද්ද කවුරු හරි කෙනෙක් ලොස් වුණොත් තමයි අනිත් කෙනාට ප්‍රොෆිට් එන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒක සම්පූර්ණයෙන් බොරු පට්ටපල් බොරු කතාවක්. හරි. එහෙම එකක් වෙන්නේ නැහැ. මේ ෆොරෙක්ස් වල යා ක්‍රිප්ටෝ වලත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ගොඩක් කට්ටිය ලොස් වෙන එක ඔව් මම පිළිගන්නවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලොස් වෙන එක්කෙනෙක් සල්ලි තමයි අරට යන්නේ කියලා. එතකොට මේ මාකට් එක දුහන්න ලික්විඩිටි ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා. JF අපි මේ ගත්තොත් එහෙම HSBC, එතකොට නූර් කැපිටල්, මොකද්ද JF Morgan, එතකොට කවුද තව ඉන්නේ? මොනවාද ඩච් බැංක්, එතකොට සෙන්ට්‍රල් බැංක් ඔෆ් ඇමරිකා, මේ ඔක්කොමලම මේකට මුදල් පම්ප කරලා තියෙන්නේ. ෆොරෙක්ස් මාකට් එකට. හරි. ඊළඟට තියෙන ලොට් සයිස් කියලා එකක්. හරිද? මේකත් දැන්ට ලොට් සයිස් කියලා එකක් තියෙනවා කියලා ඔළුවේ තියාගන්න. මොකද හේතුව දැන් ඕගොල්ලෝ එක්ස්චේන්ජ් එකක් විතර වැඩ කරන්න යන හින්දා ඕගොල්ලන්ගේම බිස්නස් එකක් විතර ඕගොල්ලෝ මේක පටන් ගන්න යන හින්දා ඕගොල්ලන්ට මෙන්න මේ ටික ඕගොල්ලෝ අනිවාර්යෙන් දැනගෙන සිටීම අනිවාර්ය දෙයක්. ඊළඟට තියෙනවා පිප්ස් කියලා. හරි. එතකොට පිප්ස් කියන්නේ මොනවද කියන එක ගැන අපිට දැන්ට කතා කරන්නේ අපි මොනවද ක්ලාස් එක අතර මොකද අපිට තේරුමක් නැහැ නැත්නම් ඔක්කොම උඩට දාතොත් පිස්සු හැදෙනවා. ඊළඟට තියෙනවා ලෙවරේජ් කියලා එකක්. හරි. ලෙවරේජ් කියලා කියන එකයි ලොට් සයිස් කියන එකයි ස්ප්‍රෙඩ් කියන එක අපි බොහොම පැහැදිලිව ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යනවා දැන් මේ කතාව ඇතුලේ. එතනදී මොකද්ද මේ ස්ප්‍රෙඩ් එකක් කියලා කියන්නේ කියලා ගත්තොත් එimhe විකුණුම් මිල සහ ගැනුම් මිල අතර තියෙන වෙනස. හරිම සරල ගොත්තම ඔච්චරයි. විකුණුම් මිල සහ ගැනුම් මිල අතර තියෙන වෙනස තමයි ස්ප්‍රෙඩ් එක කියලා තියෙන්නේ. ටෙක්නිකලි බ්‍රෝකර් කෙනෙක් සල්ලි හොයන්න ඕනේ. අපි කියනවා STP brokers ලා කියලා කියනවා. STP කියන්නේ straight through the process. STP straight through the process කියලා කියනවා. සාමාන්‍යයෙන් බ්‍රෝකර්ගේ මෙකැනිසම් එක වෙන්නේ මම මේක ඇඳලා පෙන්නුවොත් විතරම ඇඳලා පෙන්වන්න පුළුවන් ඔහොම තියෙද්දි පොඩ්ඩකින් බලන්න. වර්තමාන ලේසි වෙඩේ. රයිට්. සාමාන්‍ය මෙකැනිසම් යන්නේ මෙහෙමයි. සෙන්ට්‍රල් බැංක් තියෙනවා. සෙන්ට්‍රල් බැංක් එකක් තියෙනවා. හරි. ලික්විඩිටි ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා. අපි කියනවා මේගොල්ලන්ට LP කියලා. කවුද මේ චිත්‍රය දින්නේ? කනිෂ්ක චිත්‍රය දින්න එපා. ඕකේ. හරි. LP ලා ඉන්නවා. හරි. LP ලා ඉන්නවා. ඊළඟට ලික්විඩ් ප්‍රොවයිඩර්ස් පස්සේ මෙතන තව ඉන්නවා ලික්විඩ් ප්‍රොවයිඩර්ස්ලා තව මේකෙන් මෙයාගෙන් බරෝ කරන කට්ටිය. හරිද? මේක ටයර් 1, ටයර් අප් 2 කියලා මෙන්නම එකින් එකට ඉන්නවා. ලික්විඩ් ප්‍රොවයිඩර් ගොඩක් ඉන්න සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 10ක තියෙන එකට ලික්විඩ් ප්‍රොවයිඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඩොලර් බිලියන තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේද ලික්විඩ් ප්‍රොවයිඩර්ස් ඉන්නවා. හරි. ඊළඟට ඉන්නවා කවුද? බ්‍රෝකර්. in our case අපිත් එක්ක ඉන්නවා XM multi bank. මෙතන ඉන්නවා බ්‍රෝකර්. හරි. බ්‍රෝකර්ට මේ ලික්විඩ් අපි හිතමු මේ ලික්විඩ් ප්‍රොවයිඩර් මෙයා කියලා හිතමු බ්‍රෝකර්ගේ. මේ එක්කෙනා කියලා හිතන්නකො මේ ඔක්කොම ලික්විඩ් ප්‍රොවයිඩර්ස්ලා. හරිද? ලික්විඩ් ප්‍රොවයිඩර් කියන්නේ කෑෂ් ඇත්තටම මේකට යොදවන කට්ටිය තමයි ලික්විඩ් ප්‍රොවයිඩර්ස්ලා කියලා කියන්නේ. මම ඔයාලට මේ වෙන කතාවක් තමයි ඔයාලට මේ සම්බන්ධ කරගෙන බොහොම සරලව එතකොට ඔයාලට තේරෙනවා මේ බ්‍රෝකරේජ් එක පිටිපස්සේ කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට දැන් මේ XM බ්‍රෝකර්ස්ලාට ඒගොල්ලන්ගේ ඉන්නවා XM ලික්විඩ් ප්‍රොවයිඩර්ස්ලා. XM LPsලා. අපි මේකට කියනවා B book කියලා. B book. හරි. XM ලට ඉන්නවා හරි ඇත්තම ලික්විඩ් ප්‍රොවයිඩර්ස්ලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අයිති නැති සල්ලි දීලා දෙන කට්ටිය ඉන්නවා තව ලික්විඩ් ප්‍රොවයිඩර්ස්ලා. ඒගොල්ලන්ට අපි කියනවා A book කියලා. A book කියලා අපි මේගොල්ලන්ට කියනවා. හරි. ඊළඟට ඉන්නවා ඔබ සහ මම. කවුද මේ? කවුද මේ කට්ටිය? මං හරි බයයි මේක චිත්‍රාදී අය දන්නවද? එකපාරක් අර ඔන්නෙක්ස් DT එක මම අර මේක ස්කෑම් එකක් කියලා කියන මේ වගේ එකක් ඇඳලා මගේ මූණක් තියෙනවනේ මෙතන. මේ වගේ ඇඳලා තියෙනකොට නිකන් ඒක නිකන් මගේ පිරමීඩයක් ඇඳලා බලනවා පිරමීඩයක් තමයි මෙහෙම තමයි සල්ලි හොරකම් කරන්න කියලා පිරමීඩයක් ඇඳම්. ඔන්න ඕකේ ෆොටෝ එකක් ගහගෙන ගිහිල්ලා දාලා තිබ්බා 2021 22 කොහෙද? මේ මම පිරමීඩ ප්‍රොමෝට් කරනවා කියලා. අම්මා ගැහුවා ගහිල්ලා කොහොමද දන්නවද? ඒ කියන්නේ මේ පිරමීඩ කරන උන්ට එකතු වෙලා කරා මට. ඒක තමයි හරි බයයි මම චිත්‍රාදී වල බොහොම පරිස්සමෙන් චිත්‍ර ගන්නකොට ස්ක්‍රීන්ෂොට් ගාගෙන ගිහලා පිස්සු ගෙල්ලනවා. හරි. ලංකාවේ හැටි කරන්න දෙයක් නැහැ කුණු තමයි මාකට් වෙන්නේ. හරි. එතකොට මෙතන ඉන්නවා ට්‍රේඩර්ස්ලා. අපි කියනවා RT කියලා. කවුද මේ RT කියලා කියන්නේ? කියන්නේ බං. රීටේල් ට්‍රේඩර්ස්ලා.
රීඩියෝ ට්‍රේඩර්ස්ලා ඉන්නවා. හරි. බොහොම සරලව මේ කතාව. ඊළඟට මේ LP තමයි වින් කරොත් සල්ලි ගන්නේ, ලොස් වුණොත් සල්ලි වින් කරොත් සල්ලි දෙන්නේ, ලොස් කරොත් සල්ලි ගන්නෙ. මෙයා ගාව තමයි සල්ලි තියෙන්නේ. මෙයා ගාවත් එහෙමයි. එතකොට මේ අතරමැද තියෙනවා මේ මෙතනදී තියෙන තව තියෙනවා කම්පැනි එකක්. හරි. මෙටා කෝඩ්ස් කියලා කම්පැනි එකක් තියෙනවා. මෙටා කෝඩ්ස්. අපි MT5 කියලා ගන්නේ. MT5 කියලා දැන් අපි ට්‍රේඩ් කරන්නේ. ඔය MT5 එක ගන්න හරිද? ඊළඟට තියෙනවා තව කතාවක් මෙතන. රෙගියුලටරි. සෙන් ලුෂියා මොරිෂස් වල UAE ඔස්ට්‍රේලියන් ඇසික් UAE වල තියෙනවා එස්කා සිකියුරිටි කවුන්සිල් ඔතොරිටි. මෙන්න මේ ලයිසන් ඕනේ. හරි. සාමාන්‍යයෙන් ඩොලර් ලක්ෂ 1.5 වගේ යනවා මේ ලයිසන් එක ගන්න. හරි. එතකොට මේ ලයිසන් ටික අරගෙන මේ බ්‍රෝකර් මෙයාට දීලා මෙයාගෙන් MT5 එක ගන්නවා රෙන්ට් එකට ගන්නකොට මෙයාට යනවා මාසකට ඩොලර් 10,000ක් යනවා up to 1000 people. එයාගේ බ්‍රෝකරේජ් එකේ මෙයා ගෙවන්න ඕනේ. XM බ්‍රෝකර් ගෙවන්න ඕනේ. XM බ්‍රෝකර් සල්ලි ගන්න ඕනේ. මම දැන් ඔයන් කතාවක් අහනවා. මම අතමැද බ්‍රේක් කළා. මේ වගේ YouTube එකේ හරි කොහේ හරි තැනක මේ වගේ ඔයගලන්ට එක්ස්ප්ලেইন කරලා තියෙනවද බ්‍රෝකරේජ් එක ගැන? මේ සිස්ටම් එක ගැන. මම කැමතියි දැනගන්න. එහෙම ඉන්නවනම් ඒ වගේ මිනිස්සු ඉන්නවනම් මම හරි කැමතියි කියලා කතා කරන්න. ඕකේ. නෑ තමයි. මාත් හිව්වා නෑ. ට්‍රේඩ් කන්ටර ගන්න. හරි. එතකොට ඔගොල්ලෝ මේක දැනගත්තේ නැත්නම් ඔගොල්ලෝ ඇත්තටම පිස්සුවක් නේ කරන්නේ මේ කතාව දැනගන්න නැතුව ඔගොල්ලෝ ට්‍රේඩ් කරන්න යන්න එපා. ට්‍රේඩ් කරනවා කියන්නේ මේ අර මේරියන්ස් ප්‍රැක්ටිස් කරලා ෂෝ පැයකමාර ගන්න ෂෝ එක තමයි ට්‍රේඩින් කියලා කියන්නේ. හරි. ඒක තමයි මේ මොනවාද මේ අර උච්චම තැන කියලා කියන්නේ. උණුහරුපක් විදිහට මට කියන්න පුළුවන් ඕනනම් හනුමුන් එක කියලාට ඒ එතන තමයි ට්‍රේඩින් කියලා කියන්නේ. හරිද? එතකොට ඊට කලින් ඔය කොණ්ඩේ අත ගාලා ඔක්කොම කරනවා තමයි මේ වැඩ ටික කියන්නේ. තේරුණා? හරි. එතකොට හරි. එතකොට දැන් මෙතනදී XM broker ඩොලර් 10,000ක් ගෙවන්න ඕනේ up to 1000 clients. දැන් XM broker ගාව ඊට වඩා සල්ලි ඊට වඩා clients ඉන්නවා නම් MT5 එකට ගෙවන්න ඕනේ සර්වර් එකට අම්මට සිරියන්න ගෙවන්න ඕනේ. හරිද? MT5 අපි MT5 කියන එක කොළ පාටින් පොඩ්ඩක් ලියාගමු. මෙන්න මෙහෙම කරගමු. මේ තියෙන MT5 කියන app එක with the server. හරිද? MT5 කියන එක. හරි. දැන් MT5 එක මේගොල්ලෝ ඔබට මට අපි හැමෝටම දෙන්නේ සල්ලි අරගෙනද? කියන්න බං. MT5 එක ඔයගලන්ට දෙන්නේ සල්ලි අරගෙනද? බ්‍රෝකර්. ඔයගල සල්ලි ගන්නවද බ්‍රෝකර්? ඒ MT5 දෙන්නේ සල්ලි ගන්න කියලා කියනවද? එහෙම නැත්නම් ෆ්‍රී දෙන්නේ? ෆ්‍රී දෙන්නේ. බ්‍රෝකර් එකට සල්ලි ගෙවනවා. ඕගොල්ලන්ට හම්බෙන්නේ ෆ්‍රී. බ්‍රෝකර්ට මේ MT5 එක ගන්න හරි බ්‍රෝකර්ට මේ MT5 එක ගන්න බ්‍රෝකර් අනිවාර්යයෙන්ම මේ ලයිසන්ස් අනිවාර්යෙන් පහු කරලා තියෙන්න ඕනේ පුතේ. මේ ලයිසන් අනිවාර්යෙන්ම පහු කරලා තියෙන්න ඕනේ. මේ ලයිසන් ටික පහු කරලා තිබ්බ නැත්නම් MT5 ලයිසන් එක ඉෂුව කරන්නේ නැහැ. මේක ලෝක නීතියක්. හරිද? මේක ලෝක නීතියක්. දෙන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට තේරුම් ගන්න අදහස් කරන්නේ මේ මම ස්ප්‍රෙඩ් එක ගැන කතා කරන තමයි. බලන්න ස්ප්‍රෙඩ් එක ගැන කතා කරන්න මට දැන් මම මේක චිත්‍රයක් ඇඳලා මේ දැන් මේ මගේ ඔළුවේ තියෙන ටික මම ඔයගොල්ලන්ට කියන්නේ. හරි. එතකොට ඊළඟට මේ XM broker මේ LP එකයි ඇග්‍රීමන්ට් එකක් ගහනවා රයිට් අවුලක් නැහැ. මම කැමතියි ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම XM broker එකේ තියෙනවා එයාගේ සල්ලි. own money. එයාගේ සල්ලි කම්පැනි එකේ සල්ලිත් තියෙනවා. හරි ඒගොල්ලන්ගේ සල්ලිත් තියෙනවා. මෙතනින් තව තියෙනවා ඩීලින් ඩෙස්ක් කියලා එකක්. ඩීලින් ඩෙස්ක් එක කරන්නේ ඔපොසිට් ට්‍රේඩ් දානවා අපිට විරුද්ධව. මොකද මම කියන්න මේ බීබුකේ වෙනවා කතාවක් මම චුට්ටින් කියන්න. ඊළඟට ලික්විඩිටි ප්‍රොවයිඩර්ස්ලා කියනවා හරි XM broker ඔයාට මම දෙනවා
ස්ප්‍රෙඩ් එක 0. ස්ප්‍රෙඩ් එක 0 එක්සිකියුෂන් ප්ලෑන් එකක්. ඒ කියන්නේ විකුණුම් මිල සහ ගැනුම් මිල අතර තියෙන වෙනසක් නැතුව ඩොලර් එක බයි කරත් 4000යි ට්‍රොයි අවුන්ස් එකක් විකුණුවත් 4000යි. හරි? ඒ වගේ ඔයාට හම්බ වෙනවා බ්‍රිජ් එකක්. මොකද්ද? 0 මොකක්ද හම්බෙන්නේ? 0 ස්ප්‍රෙඩ්. ඔයාට හම්බ වෙනවා 0 ස්ප්‍රෙඩ්. 0 ස්ප්‍රෙඩ් හම්බ වෙනවා. 0 ස්ප්‍රෙඩ්. හරිද? 0 ස්ප්‍රෙඩ්. හරිද? ඊළඟට හම්බ වෙනවා ස්වැප් එකක් ෆ්‍රී. ස්වැප් චාර්ජ් එකක් කියලා කියන්නේ පැය 24 ට්‍රේඩ් එකක් තියන් අල්ලගෙන හිටියොත් එහෙම බ්‍රෝකර් ගහන චාර්ජ් එක. බික්විඩ් ප්‍රොඩක්ට් දෙක අපි ගන්න නැහැ අපි. තියාගෙන කියලා දෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ MT5 කියලා කියන්නේ ග්ලෝබල් මාකට් එක. මේක තනිකර මුළු ලෝකෙටම කනෙක්ට් කරලා තියෙන MT5 එක ග්ලෝබල් මාකට් එකේ හැම බ්‍රෝකර්ම මේක ඇතුළේ තමයි ඉන්නේ. හරි. හැම බ්‍රෝකර්ම ඉන්නේ මේක ඇතුළේ. right? එතකොට අපිට දැන් සර්වර් එකක් හම්බ වෙනවා. අපේ කම්පැනිට. XM කියලා හිතමු සර්වර් එකක් හම්බ වෙනවා. දැන් බ්‍රෝකර් මොකද්ද කරන්නේ? බ්‍රෝකර් මට දෙනවා විකුණුම් මිල සහ ගැනුම් මිල කියන තැන අතරතුර ගැප් එකක් තියලා මට දෙනවා ට්‍රේඩ් කරපන් කියලා. මේ වැඩෙන් බ්‍රෝකර් මෙයාටත් කරනවා. මේ වැඩෙන් බ්‍රෝකර් මෙයාටත් කරනවා. විකුණුම් මිල සහ ගැනුම් මිල අතර තියෙන ගාන පොඩ්ඩක් වැඩි කරලා. මේක හැදෙනවා එක එක විදිහට. මේක අපි කියනවා අපේ වචනෙන් කිව්වොත් VIP account කියලා කියනවා. අහලා තියෙනවද ඔයගොල්ලෝ? හරිද? VIP account කියලා කියනවා. අපි දෙන්නේ VIP account $100 bonus. මේ ඔක්කොම නිකන් තනිකර නිකන් පොල් කොම් විතරයි. හරිද? එතකොට තව මොනවද තියෙන්නේ? VIP account එතකොට මොනවාද? මොකද්ද ECN account. ECN කියලා කියනවා. ස්ප්‍රෙඩ් එක අඩුම ලොවස්ට් ස්ප්‍රෙඩ් එක කියනවා. ECN account කියලා තියෙනවා. හරිද? ඔහොම එක එක විදිහට ඒගොල්ලෝ හදලා ඉවරලා නම් කරලා දෙනවා. අපිට දෙනවා මේක. හරි. එතකොට මේ අපි දාන හැම ට්‍රේඩ් එකකටම අපි හිතමු අපි දාන ට්‍රේඩ් එකක් කියලා තිබුණා අපිට 0.01 කියලා 0.01 ට්‍රේඩ් එකක් දානකොට අපි මම ට්‍රේඩ් ලොට් සයිස් ගැන කතා කරන තව චුට්ටේ මම මේ කතා කරුවා පස්සේ විකුණුම් මිල සහ ගැනුම් මිල අතර වෙනසක් තියෙන හින්දා හැම වෙලාවකම 735ක් වගේ ගාණක් මයිනස් තමයි මාකට් එකට ඔයගොල්ලෝ එන්ටර් වෙන්නේ 735ක වගේ ගාණක් තමයි මාකට් එක ඔන්න වෙන්නේ. ඒ කියනවා ට්‍රේඩ් එකක් දානකොට බයි පැත්තට දැම්මත් 735 මයිනස් සෙල් පැත්තට දැම්මත් 735 මයිනස් ඔයා ඩොලර් එකක් ප්‍රොෆිට් කරොත් එහෙම ඔයාට හම්බ වෙන්නේ 765යි. ඔයාට හම්බ වෙන්නේ 765යි. ඉතුරු 35 කොහෙටද යන්නේ? කාටද යන්නේ? ඉතුරු 35. කියන්න බං. කියන්න. ඉක්මනට කියන්න. කාටද යන්නේ? බ්‍රෝකට යන්නේ. හරියටම හරි. මොකද ඔයාගේ ගනුදෙනු තියෙන මේගොල්ලොත් එක්ක. ඔයා ප්‍රොෆිට් කරොත් සල්ලි දෙන්නේ මේගොල්ලෝ. ඔයා ලොස් වුණොත් සල්ලි දෙන්නේ මේගොල්ලෝ. එතකොට ස්ප්‍රෙඩ් එක නැහැ. ඊළඟට එනවා ලංකාවටම හදලා මම කියන්නේ මම මේක කිසිම වැරද්දක් නැහැ මේ කියන එකකවත් මේක මම මේ මෙකැනිසම් විතරයි කතා කරන්නේ. ඊළඟට XM බ්‍රෝකර් හදලා තියෙනවා ලංකාවටම ආවේනිකව එකක්. ඒ ලංකාවට හදලා තියෙන ආවේනික එකේ මේ මගුල් මුකුත් නැහැ. හරිද? ඒ මගුල් මුකුත් නැහැ. හැබැයි ස්ප්‍රෙඩ් එකත් වැඩි. හරිද? ස්ප්‍රෙඩ් එක සාමාන්‍ය XM ලගේ වැඩි පොඩ්ඩක්. හරිද? ස්ප්‍රෙඩ් හැබැයි ඉතින් ස්ප්‍රෙඩ් එක වැඩි. හරිද? ස්ප්‍රෙඩ් එක වැඩි. විඩ්‍රෝල් පට්ට ස්පීඩ් විඩ්‍රෝල් පට්ටම ස්පීඩ් හරිද? සාමාන්‍යයෙන් මොකක් ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම කරලත් ඒගොල්ලෝ හම්බ කරන්නේ කොහෙන්ද? හදිස්සි හරි මෙයා සල්ලි නැති කරගත්තොත් හරිද? මේ process එකේදී මෙයා සල්ලි නැති කරගත්තොත් සල්ලි ටික යන්නේ මෙයාට liquid provider. හැබැයි ඔයා XM broker කියන මේ channel එක මම XM broker use කරන්නේ මේ නරකින්ද නෙමෙයි මේ හොඳ company එකක් මේ මම අපිත් use කරන්නේ මේගොල්ලෝනේ. මම කියන්නේ mechanism ගැන විතරයි හරිද? හදිස්සි හරි ඔයා මෙන්න මේ නෙට්වර්ක් එකෙන් ඇවිල්ලා account එක open කරන් ඉන්නවා නම් ඔයාගේ සල්ලි සම්පූර්ණයෙන්ම යන්නේ XM broker ට. හරි. මේකට අපි කියනවා B book brokers ලා කියලා. A book brokers ලා කියන්නේ STP brokers ලා කියලා කියනවා. STP brokers ලා කියලා අපි කියනවා. Straight through the process කියලා කියනවා. Straight through the process කියලා අපි කියනවා. හරි straight through the process.
ලෝකේ ඇත්තටම STP බ්‍රෝකර්ස්ලා ඉන්නවද? කියන්න බං. ඇත්තටම ලෝකේ ඉන්නවද STP බ්‍රෝකර්ස්ලා? කියන්න බං. ලෝකේ STP බ්‍රෝකර්ස්ලා ඉන්නවද ලෝකේ? කවුරු කියන්න පුළුවන්ද? නෑ කවුරුත් නෑ. කවුරුත් නෑ. ඒක නිසා තමයි ඔයගොල්ලෝ කියලා බලන්න ඔයගොල්ලන්ගේ බ්‍රෝකරේජ් වල හරිද? XAU USD කියන පෑ එක ඉස්සරහා ඩොට් එකක් S එකක් එහෙම නැත්නම් G එකක් එහෙනම් P එකක් එහෙම නැත්නම් R එකක් තියෙන්නේ. ට්‍රේඩින් කියලා බලන්න ට්‍රේඩ් කරන කට්ටිය. කියලා බලන්න එහෙම තියනවාද කියලා. එහෙම තියනවා නම් ඕගොල්ලෝ ඉන්නේ B book එකේ. ඕගොල්ලෝ A book එකේ නෙමෙයි ඉන්නේ. ඕගොල්ලෝ ඉන්නේ B book එකේ. B book සර්වර් එකක ඉන්නේ. ඒ සර්වර් එකේ තමයි ඕගොල්ලෝ ඉන්නේ. බරදක් නැහැ මේක. මම කියන්නේ ගොඩක් කට්ටිය කරන්නේ මෙහෙම තමයි. කිසි වරදක් නැහැ මේක. මම කිසිම වරදක් දකින්නේ නැහැ. මේ මෙකැනිසම් එකේ කිසි වරදක් දකින්නේ නැහැ. හරිද? හැබැයි ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ ස්ප්‍රෙඩ් එක කියන්නේ මොකක්ද? මේක කොහොමද වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ ලොකු ෆයිනෑන්ෂියල් පික්චර් එකක් තමයි මම ඔයගොල්ලන්ට මේ අන්එක්ස්පෙක්ටඩ්ලි කිව්වේ මේ පළවෙනි පාඩම තමයි මම මේ තරම් එක්ස්ප්ලেইন කරේ ෂෙනාරි මම මෙතන එක්ස්ප්ලেইন කරලා නැහැ ක්ලාස් එකේදී මේ වෙබිනාර් එකේදී එක්ස්ප්ලেইন කරලා නැහැ හරිද මේ තමයි ස්ට්‍රක්චර් එක මෙතන තව මෙකැනිසම් එකක් තියෙනවා වෙනම ඇතුලේ බ්‍රිජ් එක කොහොමද හදන්නේ ඒවා ඕගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ දැනට අපි පස්සේ කතා කරමු ඒක අවශ්‍ය වෙන්නේ බ්‍රෝකරේජ් එක ඕගොල්ලෝ බ්‍රෝකරේජ් එක ඕගොල්ලෝ දවසක ඕපන් කරනවා නම් ඒක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා එදාට මට කතා කරන්න මම ඕගොල්ලන්ට කන්සල්ටින් කරන්න හරි බ්‍රෝකරේජ් එක ඕපන් කරන දවසකට right are we good පැහැදිලිද ඔයගොල්ලන්ට මේ මම මේ ටික ඔක්කොම ඔයගලන්ට කියන්න හේතුව තමයි අද අපි මේ කතා කරන්නේ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මේ අර මොංගල් ගතිය අයින් කරලා දාන්න. ඒ කියන්නේ මේ forex එක මම්බෝ ගාලා ඉන්නේ මම්බෝ කියන්නේ ඒකට. හරි. ඔයගලන්ට මොකද කම්මැලිද බෝරින්ද සින්දුවක් කියමුද? හා? අවුල නැහැ නේ හොඳයිනේ. යන විදිහ හොඳයිද? ෆ්ලෝ එක හොඳයිද? චුට්ටක් කියන්න. පොඩි විනාඩියක් අරගෙන. ඩීලින් ඩෙස්ක් ඇවිල්ලා සඳුන් ඩීලින් ඩෙස්ක් එකක් කියලා කියන්නේ අපේ මිස්සුනානේ ඩීලින් සමහර ඩීලින් ඩෙස්ක් එකක් කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් බ්‍රෝකරේජ් එක B book එකේ ඉන්නේ. හරිද? B book එකේ ඉන්නකොට එයා ඉන්නේ B book එකේ. ඔයාලට මතකද මට මතක නැහැ එක්ස්චේන්ජ් එක මේ අර නාස් ඩේලි ප්‍රොමෝට් කරා කැනඩියන් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක්. මට මතක නැහැ ඒක උන් බෑන්ක්‍රප්ට් ගියේ. කද්දේ කම්පැනි එක මට මතක නැහැ කම්පැනි දැන් ගොඩක් කල්. හරිද? ඒගොල්ලන්ට උනේ මෙන්න මේ වැඩේම තමයි උනේ. හරිද? මේගොල්ලෝ ගාව තියෙනවා 20 මිලියන්. මේගොල්ලෝ ගාව තියෙනවා 20 මිලියන්. හරිද? කා ගාව තියෙන්නේ මේ XM කියන බ්‍රෝකරේජ් එකේ ගාව තියෙනවා 20 මිලියන්. හරිද? ගාව තියෙනවා 20 මිලියන්. අර කතාව හැම තමයි. හරිද? මෙතන ඉන්නවා ට්‍රේඩර්ස්ලා. හරිද? ට්‍රේඩර්ස්ලා ඉන්නවා. ට්‍රේඩර්ස්ලා. කවුද මේ? රීටේල් ට්‍රේඩර්ස්ලා. මෙහෙම දිගට ඔහොම ඉන්නවා. හරිද? අපි ඔක්කොම එහෙමනේ ඉන්නේ ට්‍රේඩර්ස්ලා ඉන්නවා. මේ ඉන්නේ XM බ්‍රෝකර්. හරි? ඔයා ට්‍රේඩ් එකක් ලොස් වුණොත් සම්පූර්ණ සල්ලි යන්නේ මෙතෙන්ට. හරිද? සම්පූර්ණ සල්ලි යන්නේ මෙතෙන්ට. අර එතකොට අර මේ ලික්විඩ් ප්‍රයිස්ලා කියලා නෑ. මේගොල්ලෝ එකම කම්පැනි ඇතුළේ ඉන්නේ මේගොල්ලෝ. සම්පූර්ණ සල්ලි මෙතෙන්ට. සම්පූර්ණ සල්ලි යන්නේ මෙතෙන්ට. වින් කරොත් ඕගොල්ලෝ සල්ලි දෙන්න ඕනේ මෙයාට. රිස්ක් එකක් තියනවද නැද්ද? මෙතන. රිස්ක් එකක් තියනවද නැද්ද? මෙතන තමයි ගොඩක්ම මැනිපියුලේෂන් දාන්න පුළුවන්, නෙට්වර්ක් එක අයින් කරන්න පුළුවන්, නෙට්වර්ක් එක ගලවලා දාන්න පුළුවන්, ස්ලීපේජ් තියන්න පුළුවන්. මේ ඔක්කොම වෙන්න පුළුවන් මේ මගේ මේ වගේ බ්‍රෝකර් කෙනෙක් ඇතුළේ. XM නම් මම දන්න කාලෙක ගුණේ නෑ මේ ළඟදී දැන් මාස 6කට විතර කලින් එකපාරක් ස්ලීපේජ් එකක් ගියා. එතනින් එහාට මම දැක්කේ නෑ මේ ලොකුට ගියා. ඒතකොට මම මල්ටි බැංක් එකත් එක්ක විතරයි හිටියේ වැඩ කරේ. ඒක නිසා මට එච්චර නෝට් උන්නේ නෑ ඒක. රයිට් හරි එතකොට ඊළඟට මේගොල්ලන්ට තියෙනවා ලික්විඩ් ප්‍රොවයිඩර් කෙනෙක් LP කෙනෙක් ඉන්නවා LP කෙනෙක් හරි
මේගොල්ලෝ මේ කට්ටිය මේගොල්ලොත් ලොකු ඩිපොසිට් එකක් අපි හිතමු 30 මිලියන් වගේ ඩිපොසිට් එකක් ඒගොල්ලන්ට දීලා තියෙන්නේ. එතකොට මේගොල්ලන්ට ඉන්නවා ට්‍රේඩර්ස්ලා මේගොල්ලන්ට ඉන්නවා සෙට් එකක්. මේගොල්ලන්ට තියෙනවා MT5 මැනේජර් කියලා. MT5 මැනේජර්. MT5 මැනේජර් කියලා කියන්නේ බයි ලොට් කීයද සෙල් ලොට් කීයද කියලා අපි ඩෙප්ත් ඔෆ් ද මාකට් කියලා කියනවා DOM කියලා කියනවා. ඩෙප්ත් ඔෆ් ද මාකට් එක බලලා ඉවරලා මෙතන ට්‍රේඩ් කරන කට්ටියක් ඉන්නවා. මේගොල්ලෝ කරන්නේ හැම වෙලාවෙම ඕගොල්ලන්ට ඔපොසිට් ට්‍රේඩින්. බයි දැම්මොත් එහෙ සෙල් යනවා. සෙල් දැම්මොත් බයිනවා. මේගොල්ලෝ මෙතනින් මේගොල්ලන්ගේ රිකවර් කවර් කර ගන්නවා මෙතනින්. හරි. මේගොල්ලෝ හදිසිය හරි මේක කරේ නැත්තම් මේගොල්ලෝ මේකත් එක්ක විතර ඩීල් කරලොත් ක්ලයන්ට්ස්ලා වින් කරගෙන ඇවිල්ලා සල්ලි දීගෙන ගියොත් එහෙම මේගොල්ලන්ට කම්පැනි එක වහලා දාන්න වෙනවා. ගොඩක්ම ෆේක් බ්‍රෝකර්ස්ලා මේක තමයි කරේ. මමත් අහුණා බ්‍රෝකර් කෙනෙක්ට 2022 22 වගේ එස්කා ලයිසන්ස් තිබිලා තමයි අහුනේ. බ්‍රෝකර්ට ඒගොල්ලන්ට නීතියෙන් දනුවම් ලැබුණාට ඒගොල්ලෝ රටින් පැනලා ගියා 4 දිනක විතර දැන්ටත් හිරේ මං හිතන්නේ. එතකොට මෙන්න මේ වගේ තැනකදී ඩීලින් ඩෙස්ක් එකක් ඩීලින් ඩෙස්ක් එකක් තියෙන ඒගොල්ලන්ගේ පැත්තෙන් ඩීලින් ඩෙස්ක් එක පිස්සු කෙලියොත් වැරදිලා හරි කම්පැනිට ලොකු රිස්ක් එකක් තියෙනවා. ඩීලින් ඩෙස්ක් එක හැම වෙලාවෙම ඔපොසිට් ට්‍රේඩ් දාන්න. හැබැයි මේ බයි ද සෙල් ද බලන්න මේ ඩෙප්ත් ඔෆ් ද මාකට් එක බලලා ඉවරලා ඒගොල්ලන්ට තියෙන සම්පූර්ණ බලන්න පුළුවන් මාකට් එක. එතකොට ඒගොල්ලෝ ඔපොසිට් ට්‍රේඩ් දාලා මෙතනින් ප්‍රොෆිට් කරගන්නවා. ඒ ප්‍රොෆිට් ටික තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. මෙතන ලොස් වුණාට ඒගොල්ලෝ මෙතනින් ප්‍රොෆිට් කරගන්නවා. ඒතකොට මෙතනට පුරවන්න පුළුවන්. ඕගොල්ලෝ දැකලා ඇති HSBC එකේ තියෙනවා මේ ඕගලන්ට ඩිනාම් ලක්ෂ 3ක් දාන්න පුළුවන්. කවුද දන්නේ? ඩිනාම් ලක්ෂ 3ක් දාන්න පුළුවන්. මිනිමම් ලක්ෂ 3කින් පටන් ගන්නවා. දාන්න පුළුවන් ඕගලන්ට. දැම්මම ඔයගොල්ලෝ දැකලා ඇති මේ ලක්ෂ 3 එකපාරටම 1,90,000 වෙලා තියෙනවා. හරිද? 1,90,000 වෙලා තියෙනවා. ලක්ෂ වෙලා තියෙනවා. ආයෙත් එකපාරටම ලක්ෂ 4 වෙලා තියෙනවා. මේ ලික්විඩ් ප්‍රොඩක්ට්ස් තමයි. ඒගොල්ලන්ට අපි වගේම රිස්ක් එකක් ඒ විදිහටම තියෙනවා. හරිද? පීප්‍රයිම් නෙමෙයි. පීප්‍රයිම් වැඩ කරනවා. පීප්‍රයිම් හොඳ කම්පැනි එකක්. වැන්ගාඩ්ලාගේ කම්පැනි එකක් නේ ඒකයි මේ. පීප්‍රයිම් හොඳට වැඩ කරනවා. මොනාද ඒක හොඳ කම්පැනි. ඒගොල්ලන්ට හොඳ ෆන්ඩ් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඉතින් මෙතන තමයි ඉන්නේ. හැබැයි කැපිටල් වයිස් ඒගොල්ලෝ පට්ට ස්ට්‍රෝං. ඒක නිසා වොරි වෙන්න දෙයක් නැහැ. කොහොම කරත් අර ඩොලර් 250 500 accounts කවදාවත් ඔය ඒ බුක් එකට යන්නේ නැහැ. හරි. ඒවා යන්නේ කෙලින්ම B බුක් එකට විතරයි. ගොඩක් ඩොලර් 100 අය ලොස් කරගන්නවා වැඩිපුරම. ඒක නිසා තමයි අර ඩොලර් 100ක් දෙන්නේ බෝනස් එකක් විදිහට. ඒ බෝනස් එක ඇත්තටම ට්‍රේඩ් කරන්න මදි. ඒ කියන්නේ ට්‍රේඩ් කරන්න බෑ. ඒ කියන්නේ ඒක තනිකර බොරුවක් නිකන් නම්බර්ස් ටිකක් විතරයි. හරි 100% බෝනස් කියන එක නිකන් අර පොඩි නිකන් ඒක නිකන් පොඩි නිකන් විජ්ජාවක් විතරයි. මම ඒ ගැන පස්සේ කතා කරන්න නැත්නම් අපිට කතාව යන්න වෙන හෙට උදේ නිකන්. හරි. So far so good. තේරෙනවද ඔයගලන්ට? බ්‍රෝකරේජ් කෙනෙක් තෝරනවා කියන්නේ පාට්ටම ඩේන්ජරස් වැඩක්. ඒක නිසා බයිනන්ස් එකේ තෝ රිස්ක් එකම තියෙනවා. බයිනන්ස් එකේ ඇග්‍රීමන්ට් වල තියෙනවා. අපි හදිසියෙ හරි වහුවොත් අපි සල්ලි දෙන්නේ නැහැ කියලා ඇග්‍රීමන්ට් ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වල තියෙනවා. අපි දන්නේ නැතුව අපි සයින් දාලා තියෙනවා. ඒ රිස්ක් එක අපි හැමෝටම තියෙනවා. මේ බිස්නස් එක විතර නෙමෙයි. බැංකුව සල්ලි දැම්මොත් ඔයගොල්ලෝ දන්නවද සෙන්ට්‍රල් බැංක් එකේ සෙන්ට්‍රල් බැංක් මම එක්කෙනෙක්ට කෝල් එකක් ගන්නම්. එයාගෙන් අහගන්න විස්තරේ විනාඩියක් ඉන්න. සමායන්න මේ දුව කෝල් කරා. හරි. anyway අපි ගමු සෑම් විනාඩි ගමු කෝල් එක. ආන්සර් කරොත් හොඳයි. එයාගෙන් අහගන්න අපි මේ සෙන්ට්‍රල් බැංක් එකේ කතා කියන්නේ නේ. මේ යාම කෝල් කරලා අහපු දෙයක්. ආන්සර් කරලා දැන් ෆෝන් එකේ. මට මතක නැහැ. සෑම් අයිබෝන් මේ ඔයා Zoom එකේ ඉන්නේ මේ Zoom එකේ ඔක්කොම කතා කරන එක ඇහෙනවා. ලංකාවේ බැංකුවක ඩිපොසිට් කරොත් අපි හිතමු කෝටි 10ක් ඩිපොසිට් කරා කියලා. එතකොට බැංකුව වැහුවොත් බැංකුව වග කියන්නේ කී කොච්චර ගානකට? මොකද වරිවල ලක්ෂ 15කට මට මතක විදියට. එච්චරනේ. ඔව් එච්චරයි. එල හරි මචං. thanks. okay.
ඇහුණද කට්ටියටම? ඔයගොල්ලෝ දන්නේ ඔයගොල්ලෝ ලක්ෂ 11කට හරි. ලක්ෂ 11 ලක්ෂ දෙකෙන් ලක්ෂ 11ට. ලක්ෂ 11ට. ඔව් සමීර තමයි. මේ දැන් ඔයගොල්ලෝ තේරෙනවද මං කියන්නේ බැංකුවේ සල්ලි දාන්න එපා කියලා හරිද? ඔයගොල්ලෝ තේරෙනවද එතන තියෙන රිස්ක් එකද? නිකන් හිතන්නකෝ. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද බැංකුවේ සල්ලි දාලා තියෙන රිස්ක් එක තියෙනවා. මම මේ කියන්න හදන්නේ රිස්ක් එක කියන එක හැමතැනම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි? ඔව් ඔව් වන් ප්‍රෝ ග්ලෝබල්. ඒකට තමයි. මම මගේ ඩොලර් 35000ක් විතර ඉවරයි. කෙලින්ම. ඒ කියන්නේ මගේ සල්ලි පර්සනල් සල්ලි ඩොලර් 35000ක් විතර වොෂ් අවුට් කෙලින්ම ඉවරයි. ඒ හිතා ගන්න බෑ ඒක මේක හරිම මේ ඔලුවට දෙනවා කියලා මතක් වෙනකොට. ඒ වගේම එක දවසක් මමයි අපේ කට්ටියම වැඩ කරනකොට මම මෙච්ච අකරදැබ්බයක් කියන්නම්. කට්ටිය වැඩ කරනකොට අපි එකතු වුණා කට්ටියම බරකූඩවල. මෙතන ලක්ෂිත ඉන්නවද? ලක්ෂිත ඉන්නවනේ. බරකූඩවල ලක්ෂිත ඉන්නවනේ. ලක්ෂිත ඉන්න නයනත් ඉන්නවද? නයන ඉන්නවද? ලක්ෂිත ඉන්නවනේ මෙතන. ඔව් ඉන්නයි. ඊළාන්ට එන්න බැරුව කියලා. එදා අපි සෙට් වුණා ලක්ෂිත මතකනේ? ඔව් බරකූඩ දෙහිවල. ඩ්‍රයිවිං ඩ්‍රයිවර් එකේ. ඔව් ඔව්. දැන් එදා මං සතුටින්ද හිටියේ දුකෙන්ද හිටියේ? එදා ඩවුලෙන් හිටියේ නේද මොකක් කරේලා කිව්වා තමයි මොකක් කර ප්‍රශ්නයක් වුණා කියලා. අවුරුදු 2කට විතර කලින් එකමාරක් වෙන්නේ. ඔව්. ඔව්. මගේ ඩොලර් 18000ක් එදා දවසේ මිනිස්සු කරගම් කළා. ගිහලා මාරු වෙලා. ඩොලර් 18000ක්. හරිද? ඩොලර් 18000ක් මම එදා අපි එදා පාටි තියෙන දවසේ ඩොලර් 18000ක් මිනිස්සෙක් අරගෙන මාරු වෙලා. හිතා ගන්න බෑ. ඒ කියන්නේ තැන් වලට ආපුවම ජීවිතේ නැති කරන්න වෙන තැනුත් වෙනවා සමහර. ඒ තරම් ස්ට්‍රෙස් වෙනවා. ඒ කියන්නේ මිනිසුන්ව ට්‍රස්ට් කරලා. වැඩ කරලා එහෙම වෙලා තියෙනවා. හරි. එතකොට ඒ මනුස්සයා අදටත් සල්ලි දුන්නේ නැහැ. අදත් සල්ලි දීලා නැහැ. අදටත් ඒ මනුස්සයාගේ පාස්පෝර්ට් එක මම ගාව තියෙනවා. ඒ මනුස්සයා ඉතින් වෙන පාස්පෝර්ට් එක හදාගන්න ඇති සමහරට. ලංකාවේ මෙහෙම මේ ලංකාවේ. හොයාගන්න බෑ කොයිද කියලා. හොයලා අපි හිතමුකෝ කර ගැහුවා කියලා. අපිත් තව නිකන් පව් පුරව ගන්න කෙනෙක් කරන්නේ. ඊටදී හොඳයි හැමදේම නීතිය ඇතුලේ ප්‍රශ්නයක් වුණොත් ප්‍රශ්නේ ඇත්ත කියලා මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපිට මෙහෙම ප්‍රශ්න වෙලා තියෙනවා කතා කරලා බිස්නස් එකක් විදිහට දුහන එක මාර වටිනවා. ඒ කියන්නේ ඔය වගේ පුඩි මං කාලා තියෙන හින්දා තමයි මං හැම වෙලාවම කියන්නේ වැඩක් කරනකොට හරි බයනකයි පරිස්සමෙන් කරන්න කියලා. ඒක නැත්තම් අපරාධ ඔයගොල්ලන්ගේ සල්ලි නිකන් වතුර යනවා බොරුවට. ඒක නිසා තමයි මම බ්‍රෝකර්ස්ලා ෆිලෙක් කරනකොට මාර පරිස්සමෙන් කරන්නේ. ඉදිරියේදී අපි බ්‍රෝකරේජ් එක ඕපන් කරත් ඒකේ තියෙන බෝල් නට් එකේ පවා හොයලා තමයි ඒක ආයෙත් මම කියන්නේ රයිට් අපි රෙඩි කියලා. එතකන් අපි රෙඩි කියලා කියන්නේ නැහැ. හරි. ඔන්න දැන් අපේ ඊළඟ කතාව කරනවා what is lot size කියන එකට. what is lot size කියන එකට. මේක ඔයගොල්ලන්ට තේරුම් ගන්න තමයි බොහොම සරලව කියන්නේ. හරි. මොකද්ද මේ lot size එක කියලා කියන්නේ? forex වල lot size එක කියලා කියන්නේ ඔයා එකවරකට බයි කරන ප්‍රමාණය. හරි. එකවරකට බයි කරන ප්‍රමාණය. ඒ ගැන කතා කරන්න කලින් අපි යන්න ඕනේ කොහෙටද? ලොට් එකක් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. හරි. මොකද්ද ලොට් එකක් කියලා කියන්නේ? හාල් මුට්ටයක් කියලා කියන්නේ හාල් මුට්ටයක්. හාල් මුට්ටයක් කියන්නේ එකක්. හාල් මුට්ටයක් කියලා කියන්නේ එකක්. හැබැයි මේ හාල් මුට්ටේ ඇතුලේ තියෙනවා කිලෝ 50ක්. ඔයා කඩේකට ගිහිල්ලා ඉල්ලන්නේ ලොකු දානයක් නම් මොන හරි නම් ඔයා ඉල්ලන්නේ කඩේට ගිහලා මුදලාලි හාල් කිලෝ 50ක් දෙන්න කියලා කියනවා නැත්නම් හාල් මුට්ටයක් දෙන්න කියලා කියනවා. මොකද ඉල්ල සාමාන්‍යයෙන් යූස් කරේ මොකද්ද ඔයගොල්ලෝ සාමාන්‍ය මෙකැනිසම් එක? හාල් මුට්ටයක් කියලාද කියන්නේ නැත්නම් හාල් කිලෝ 50ක් කියලාද කියන්නේ? සාමාන්‍යයෙන් මම නම් කියන්නේ මුට්ටයක් කියලා කියන්නේ. හාල් මුට්ටයක්. හරි. එතකොට මුට්ටයක් කියන එකේ ඉංග්‍රීසි වචන අපි හිතමු ලොට් එකක් කියලා. මුට්ටයක් කියන එක අපි ඉංග්‍රීසි වචන හිතමු ලොට් එකක් කියලා. හරිද? එක්තරා ප්‍රමාණයක්. ඒකට තමයි ලොට් එකක් කියලා කියන්නේ. මේ හාල් මුට්ටය ඇතුලේ ලොට් එකක් කියලා කියන්නේ කිලෝ 50කට. හාල් මුට්ටය ඇතුලේ ලොට් එකක් කියලා කියන්නේ කිලෝ 50කට. එතකොට අපි බිස්නස් එකක් කරන්න පටන් ගත්ත කියලා හිතන්නකො. බිස්නස් එකක් කරන්න පටන් ගන්නවා සම්භාල් බිස්නස් එකක්. සම්භාල් බිස්නස් අපි කරන්න පටන් ගන්නවා. හරි? හරි. අරුණ මං අරුණ නෙමෙයි සමාවෙන්න මේ channel මම දානවා මේ group එකේ link එක. ඒක මේ මේ group එක මේ chat එකේ share කරන්න. Okay, boss.
මගේ අනිත් ගෲප් එක ෆුල් නේ මේකේ තාම ඒකේ ඇවිල්ලා ඔය ප්‍රශ්න ටික අහන්න මම ඔයාලට උත්තර දෙන්න නැත. right මම ෂෙයාර් කරනවා WhatsApp එකේ දැම්මා. ඒක ෂෙයාර් කරන්න මේ chat එකේ. ෂෙනාලි ගිය පාර ෂෙයාර් කරා එක ගෲප් එකක කරලා ගෲප් එකක. මම බලනවා මම බලනවා අර ගෲප් එකේ උනුත් මේකට ඇවිල්ලා. මම මොකද උනේ කියලා කල්පනා කරනවා. මතක් වුණේ. හරි. ඔහොම නේද? ඩාම් වෙනා ඩූම් වෙනා නේ ෂෙනාලි. එතකොට දැන් හිතන්නකෝ ඕගොල්ලෝ හාල් බිස්නස් එක පටන් ගන්නද කියලා. හාල් කියන්නේ ට්‍රේඩින් නේ වෙනදාමකනේ. හාල් බිස්නස් එක පටන් අරගෙන ඕගොල්ලෝ මුට්ට 10ක් ගන්නවා. කැල්කියුලේටර් බවුන් කරගන්න. ඕගොල්ලෝ මුට්ට 10ක් ගන්නවා. හරිද? එක මුට්ට එක මිල මම හීනෙන් වගේ ලාභයට කියන්නම්. එක මුට්ට එක මිල රුපියල් 5000යි. හරි? එක මුට්ට එක මිල ඇවිල්ලා රුපියල් 5000යි. යා මචං සෝරි. ආමස් පිකා පරිසි ආගියන්. 200ක් ඔව්. බැංකුවක තැන්පත් කරනවා නම් ඒ ලක්ෂ 200ට මහ බැංකුවෙන් වග කියන්නේ ඉන් කේස් බැංක් කරප්ට් එකක් වුණොත් මහ බැංකුවෙන් වග කියන්නේ ලක්ෂ 11කට විතරයි. very good. ලක්ෂ 11කට විතරයි. එල හරි මචං. ඕකේ. හරි. බොහොම පැහැදිලිව කිව්වා බැංකුව මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් බැංක් වග කියන්නේ ලක්ෂ 11ට විතරයි. මූල්‍යමය පැත්තෙන් මම හිතන්නේ බැංකුවත් නෙමෙයි මම ඔක්කොම මම හිතන්නේ ඔක්කොම අයිති ෆයිනෑන්ස් කම්පැනිස් ඔක්කොම අයිති ඔකට. රයිට්? හරි. එතකොට මුට්ට 10ක් අපි ගන්නවා. මුට්ට රුපියල් 5000යි මුට්ට 10ක් ගන්නවා. මුට්ට 10ක් ගන්නවා කියලා කියන්නේ අපි කීයද? රුපියල් කීයද? 5000 ඒවා 10ක්. 50000ක්. රුපියල් 50000ක් අපි මේකට වියදම් කරනවා. හොඳට අහගන්න මම කියන එක. මේක ෆොරෙක්ස් වලත් මේකම තමයි වෙන්නේ. මේ මෙකැනිසම් එක තමයි වෙන්නේ. කිසිම වෙනසක් නැහැ. දැන් මට කියන්න කවුරු හරි හාල් කිලෝ එකක මිල කීයද කියලා? හාල් කිලෝ එක මිල හොයන්නේ කොහොමද? 5000 බෙදීම 50. හාල් කිලෝ එකක මිල රුපියල් 100යි. අපි ගන්නකොට. හාල් කිලෝ එකක මිල රුපියල් 100යි. ඔව්ද නැද්ද? ගයිස් පොඩ්ඩක් කතා කරමු අපි. මේ කතා කරමු මම නැත්තම් මේ තනියෙන් කතා කරනවා වගේ. හාල් කිලෝ එකක මිල රුපියල් 100යි. හරි. ඔයා දැන් හාල් බිස්නස් එක කරන්න තමයි මුට්ට 10ක් ගත්තේ විකුණන්න. කොහොමද? රීටේල් මාකට් එකේ විකුණන්න. ඔයා දැන් ගන්නේ මේකේ ඔයා දන්නවා එකපාරටම ගම් වතුරක් එනවා. හරිද? ඔයා මාකට් දැන් මම දන්නේ නැහැ ලංකාවේ මිනිස්සු මේක කොච්චර දුරට බලනවද කියලා. ස්ටොක් මාකට් එකේ අපි ක්ලාස් කරනවා ඉස්සරහට ස්ටොක් මාකට් එකේ. මම දන්නේ නැහැ මේ ලංකාවේ මිනිස්සු මේක කරනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ස්ටොක් මාකට් එකේ තියෙනවා සෙක්ටර්ස් ගොඩක්. මෙතන සුමේද ඉන්නවද? අපේ UK සුමේද ඉන්නවද? ස්ටොක් මාකට් එකේ තියෙනවා සෙක්ටර්ස් ගොඩක් තියෙනවා. එනර්ජි සෙක්ටර්ස් තියෙනවා. රීටේල් සෙක්ටර්ස් තියෙනවා. හරි කම්පැනි 200 ගණක්නේ සෙක්ටර්ස් තියෙනවා. ටූරිසම් සෙක්ටර්ස් තියෙනවා. හරි තව මොනවද? කමියුනිකේෂන් IT සෙක්ෂන් තියෙනවා. තව මොනවද ස්ටොක් මාකට් එකේ තියෙන්නේ? ඔයගේ සෙක්ෂන් තියෙනවා. අපේ මිනිස්සු ස්ටොක් මාකට් එකේ උන්ට තේරුමක් නැහැ. අපේ අවුරුදු පුරාවටම එන ප්‍රශ්න ටික. ගම් වතුර එනවා නියඟ එනවා. ඔය අතරතුර තව මොකක් හරි එකක් පාත් වෙනවා. ඒස් යුද්ධ එන්න පුළුවන්. ඔය හේතු මත අපේ රටේ ස්ටොක් මාකට් එකේ ප්‍රයිස් අප් ඇන්ඩ් ඩවුන් වෙන්න පුළුවන්. හරි? ඒ වගේ මේ කතාවේදීත් ඔයා බිස්නස් එකක් කරනවා නම් ඔයා බිස්නස් එකක් කරනවා මම ඊයේ කතා කරා අපි සෑම් එකම තමයි කතා කරේ. මගෙත් එක්ක කතා කරා ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන්න එක්කෙනෙක් කතා කරා. මම එයාගෙන් ඇහුවා ඉවෙන්ට් එකක් කරන්න කලින් අපි බැලිය යුතු දේවල් මොනවද? පළවෙනි දේ. මොකද්ද කියලා ඇහුවා. කවුරු හරි කියනවා අපි ඩුබායි ඉන්න සෙට් එකකින් කවුරු හරි කියන්න බලන්න ඉවෙන්ට් එකක් කරන්න කලින් මොනවද බලන්න ඕනේ කියලා මේ. කෝලිද මල්ලි තියෙනවා නේ. මල්ලි මොනවද බලන්න ඕනේ? අපි අවුට්ඩෝර් ඉවෙන්ට් එකක් කරනවා. දෙසැම්බර් මාසේ 6 වෙනිදා. අවුට්ඩෝර් ඉවෙන්ට් එකක් කරනවා. මොකද්ද බලන්න ඕනේ අපි? අවුට්ඩෝර් ඉවෙන්ට් එකේ. හරියට මරි සඳුන්. වෙදර් රිපෝට් එක බලන්න ඕනේ. වැස්සොත් එහෙම ආයි sorry.com නේ. ඉවෙන්ට් එකම හේදිලා යනවා. ඒ වගේ මේ බිස්නස් එක ඇතුළෙත් ඔයා ෆොරෙක්ස් ගැන කතා කරන්න කලින් මේ හාල් ගැන කතා කරමුකෝ. මේ හාල් බිස්නස් එක ඇතුළෙත් ඔයා දැනගන්න ඕනේ මේ හාල් බිස්නස් එක කරනකොට ඔයා කොහෙද හාල් විකුණන්නේ? කාටද හාල් විකුණන්නේ? මොන වගේ ප්‍රශ්නද එන්න පුළුවන්? මේවල එක්ස්පයරි වෙන්නේ කවදද? මේවා පුස් ගන්න නැතුව තියාගෙන කවදද කියලා ඔක්කොම ටික දැනගන්න ඕනේ. දැනගෙන ඉවරලා ඔයා දන්නවා දැන් හාල් බිස්නස් එක ඇතුලේ ඉදිරියේදී මෙන්න මේ වගේ නීගයක් එනවා. හාල් වල ගණන් යනවා කියලා එනවා. හාල් මිල ගණන් යනවා කියලා එකක් එනවා. හරි එතකොට ඔය රුපියල් 100ට ගත්තු එක ඔයා විකුණනවා රුපියල් 160ට විතර. ඔයාගේ සුද්ධ ලාභය වෙනවා
100ට වැඩි කිරීම 50 එක මුට්ටයක් රුපියල් 810යි 810 කියලා කියන්නේ එක මුට්ටකින් රුපියල් 3000ක් ඇවිල්ලා 3000 1000ක් යනවා ආගේ සම්පූර්ණ සුද්ධ ලාභය රුපියල් 30000ක් වෙනවා මේකේ වර්ස් සිනාරියෝ එක මොකක්ද මේ වර්ස් සිනාරියෝ එක හාල් මිල අඩු වෙන්න පුළුවන් කොහොමද අඩු වෙන්නේ වසන්ත මහත්තයා ඇවිල්ලා කියනවා වසන්ත මහත්තයා ඇවිල්ලා කියනවා අපේ මේ ව්‍යාපාර මේකේ ඉන්න ඇමති ඇවිල්ලා කියනවා අපි හාල් මෙට්‍රික් ටොන් මෙච්චරක් පිටරටින් එන්න කියලා කියනවා මොකෝ වෙන්නේ ප්‍රයිස් එක අඩු වෙන්න පටන් ගන්නවා එතකොට ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ ඔයගොල්ලෝ කොස්ට් ප්‍රයිස් එකට හාල් විකුණන්න ඕනේ කොස්ට් ප්‍රයිස් එකට හාල් ඉක්මනට එතකොට තමයි අර මිල අඩු කිරීමේ මහා සේල් අරකයි මේකයි කියලා ඔක්කොම මගුල් කියන්නේ ඔයගේ වේව් එකක් එන්න කලින් ඒ වේව් එකේදී මොකද වෙන්නේ වේව් එකේදී හාල් වල ප්‍රයිස් එක අඩු වෙනවා ඔයා රුපියල් 100ට 180 වෙනකොට ඔයා කඩේ 160ට විකුණන එක ඔයා 130ට විකුණුවොත් එහෙම ටක් ගාලා මිනිස්සු හාල් ටික ඔක්කොම බයි කරගන්නවා හැබැයි මේ වේව් එකත් එක්ක හාල් එකේ ප්‍රයිස් එක රුපියල් 100 නෙමේ රුපියල් 80කට ගන් බහිනවා ඔයා විකුණන්නේ 130ට ඔයා ගත්ත රුපියල් 100ට හරි ඔයාට එකකින් රුපියල් 30ක ලාභයක් තියෙනවා හරිද 30 50ක් කියලා කියන්නේ 30 50ක් කියලා කියන්නේ 1500ක් ලාභයක් තියෙනවා එකකින් වැඩි කිරීම 10 කියලා කියන්නේ ඔයාට රුපියල් 15000ක ලාභයක් තියෙනවා හැබැයි ඒක නෙමෙයි එක්ස්පෙක්ට් කරපු ලාභය හැබැයි ඔයාට chance එකක් හම්බ වෙනවා ඔයාගේ කැපිටල් එකත් එකතු කරගෙන කැපිටල් එකත් ඉතුරු කරගෙන ඔයාට chance එකක් හම්බ වෙනවා ආයෙසරයක් රුපියල් 70ට කිලෝ එකක් ගන්න එහෙම නැත්නම් 70 වැඩි කිරීම 50 කියලා කියන්නේ රුපියල් 3500 කිලෝ එකක් ගන්නවට හැකියාව ලැබෙනවා instead of 5000 rupees මේක තමයි වෙළඳාම කියලා කියන්නේ මෙන්න මේ අයිඩියා එක තියාගෙන තමයි වෙළඳාම කරන්න ඕනේ හරි දැන් මං කිව්වොත් මේකම තමයි ෆොරෙක්ස් වල වෙන්නේ කියලා විශ්වාස කරනවා මේකම තමයි වෙන්නේ වෙන කිසිම දෙයක් නැහැ අඩුවෙන් වැඩියෙන් කිසිම දෙයක් නැහැ මේකම තමයි වෙන්නේ ඒ කියන්නේ ට්‍රේඩින් කියලා කියන්නේ වෙළඳාම ට්‍රේඩින් ඉංග්‍රීසියෙන් ට්‍රේඩින් කියලා කියන්නේ සිංහලෙන් වෙළඳාම උඹලා දැන් හෙට ගිහලා හාල් කඩේම ඕපන් කරන්න වෙලා ඇස්ති වෙන්න එපා හරිද බිස්නස් එකක් කරනවා කියන්නේ ඕකට මන් දන්නේ අපේ මිනිස්සු බිස්නස් කරනවා කියලා මොන මගුලක් කරනවා කියලා ස්පෙෂලි මේ රටේ එක එක මරා ගන්න විතරයි කරන්නේ ගහ ගන්නවා මරා ගන්නවා රෙස්ටොරන්ට් එක කරගත්තොත් උන් මරා ගන්නවා එක එක මරා ගන්නවා අරු අර කරා ගියා මේකම කරා ගියා කිසිම කන්සෙප්චුවල් කියන්නේ කන්සෙප්ට් එකක් ඇතුලේ ජීවත් වෙන්න දන්නේ නැහැ කන්සෙප්ට් එකක් ඩෙවලොප් කරන්න දන්නේ නැහැ බිස්නස් එක රන් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ හැම වෙලාවෙම ගහ ගන්න තමයි කරන්නේ ලංකාවෙත් මම හිතන්නේ ඔක එහෙම තමයි වෙන්නේ බිස්නස් එක කරනකොට අඩුම තරමේ මේ ලංකාවේ මේ සීසන් එක ඇතුළේ වෙන්න තියෙන පිස්සු බගුල් ටික මොනවද කියලා තේරුම් ගන්න ඕන හැකියාවක් නැහැ ලංකාවේ. ඒකනේ අර ගම්පොලට ගම් වතුර දානකොට මිනිසුන්ට කර කියන්නේ දෙන්නේ නැතු කි. අපි වර්ස්ම සිනාරියෝ රෙඩි වෙච්ච දවසට ඔයගොල්ලෝ දන්නවද මේ සෆීර් මෝල් එක මෙතන තියෙනවා මේ කෝලිත මල්ලේ දන්නවද සෆීර් මෝල් එක? මෙතන මේ සාජා තියෙන සෆීර් මෝල් එක. හැමදාම වහිනකොට ආයිත් ඉතින් වතුර දාලා ඒක නිකන් ආයිත් නිකන් කෙලින්ම නිකන් දියවන්නා ඔය වගේ. ඒ හරිය. සාජා දන්නවනේ එතන දියවන්නා ඔය වගේ තනි කර. මොනවාද කරේ? මෝල් එක වැහුවා අවුරුදු දෙකකට. ඔව් අපි වැරදක් කරා. අපි අද මිස්ටේක් එකක් වුණා. හැබැයි what we can do we can restart again but we have to ready for the worst. කියන තැනට ඒගොල්ලෝ ආවා. දැන් ඒගොල්ලෝ ආයිසරක් ඩෙවලොප් කරනවා අලුතෙන් හදනවා. ඒක වතුර යන්නේ නැති වෙන්න වතුර විම කරන්න හදනවා. UA එක්ස්පෙක්ට් කරේ නැහැ ගම් වතුරක් එයි කියලා. අවුරුදු 75කට පස්සේ එක්සත් අරබ් එමිරේට් රාජ්‍යයේ ඩුබායි එක්ස්පෙක්ට් කරේ නැහැ මේ වගේ ගම් වතුරක් එයි කියලා. ගිය පාර මතකද? වැස්සේ නැති වෙන්නම. ඒ කියන්නේ මමත් මගේ ජීවිතේට දැක්ක ලොකුම ගම් වතුරක්. ඒ කියන්නේ ලංකාවට දෙන්න ලොකු ගම් වතුරක් දැක්කම මේ රටේ. ලංකාවේ ඉතින් ගම් වතුර දාලා තියෙනවා මං හිටියේ නෑනේ. ඒ නිසා මං කියන්නේ. එතකොට හැබැයි මේ පාර ආපු වෙලාවේ ඒගොල්ලෝ රෙඩි වුණා. අර ටනල් ඇතුළට වතුර යන්න තියෙන ඒගොල්ලෝ ගැහුවා. ඔක්කොම රෙඩි කරගත්තා. ඔක්කොම රෙඩි වුණා. බෝට්ටු බව තිබ්බා. වාහන අරන් යන්න බෝට්ටු තියෙනවා. රබර් අර මේ ටියුබ් බෝට්ටු වාහන අරන් යන්න. රෙඩි වුණා. ඊළඟ පාර වැස්සක් අස්ස ඔබ වතුර යට වෙයි කියලා. යුයි. යට වෙන්නේ නැහැ. පොඩි පොඩි තැන් ටිකක් වෙයි. හැබැයි ඒගොල්ලෝ හැම වෙලාවෙම ප්‍රොකෂන්ස් ගන්නවා. මෙහෙම කරනකොට ඒගොල්ලෝ ගන්නවා ප්‍රොකෂන්ස්. අපිට ඉස්සර අර උඩ ඩවුන් ඩූන් ගන්න සද්ද ඇහුණා. දැන් ඇහෙන්නේ නැහැ. තේරුණාද? උඩ යන්නේ ආස්කුර යනකොට සද්ද ඇහුණා අපිට දැන් ඇහෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒවට පිළියම් අරගෙන තියෙනවා. ඕක තමයි ඩෙවලොප්මන්ට්ස් කියලා කියන්නේ. ඕක තමයි බිස්නස් එකක් ඇතුළේ තියෙනවා. රටක් කියන්නේ බිස්නස් එකක්. රටක් කියලා කියන්නේ බිස්නස් එක. anyway one lot එකක් සමානයි 50 kg. දැන් ඔන්න forex වල තියෙනවා lot වර්ග තුනක්.
හරි මේක අපිට කස්ටමයිස් කරන්න පුළුවන් අපි මේ ස්ටෑන්ඩඩ් කියන්නේ මට ඔයාලට මේ 1 lot වලට 2 lot දාන්න පුළුවන් 3 lot දාන්න පුළුවන් ඒක ඔයාලට ඕන විදිහට ගාරන්ටි එක හදාගත්ත පස්සේ ඕන විදිහට කරන්න පුළුවන් නේ හැබැයි මං කියන්නේ මේ ස්ටෑන්ඩඩ් විදිහට අපි කතා කරන lots වර්ග තුනක් තියෙනවා ට්‍රේඩ් කරනකොට එකක් තමයි මයික්‍රෝ ලොට් කියලා කියන්නේ හරි එකක් තමයි මයික්‍රෝ ලොට් කියලා කියන්නේ මයික්‍රෝ ලොට් එක කියලා කියන්නේ කීයද මයික්‍රෝ ලොට් එක කියලා සමයි මයික්‍රෝ ලොට් එක කියන්නේ මයික්‍රෝ ලොට් එක කියලා කියන්නේ කිලෝ 0.5කට එහෙම නැත්නම් මිලි ලොට් එකෙන් 10න් එකකට මිලි ලොට් එකක් කියලා කියන්නේ මොකද්ද කිලෝ 5කට ඒ කිලෝ 5ක් කියලා කියන්නේ කිලෝ 50න් 10න් එකකට වන් ලොට් එකක් කියලා කියන්නේ කිලෝ 50ටම හරි මේ වගේ ෆොරෙක්ස් වලත් වන් ලොට් මිනි ලොට් කියන අපි ස්ටෑන්ඩඩ් ලොට් කියලා කියන්නේ වන් ලොට් එකම සමාන ස්ටෑන්ඩඩ් ලොට් කියලා කියන්නේ ඔකට ස්ටෑන්ඩඩ් ලොට් මිනි ලොට් මයික්‍රෝ ලොට් කියලා ලොට් වර්ග තුනක් තියෙනවා මේ ලොට් වර්ග තුන ගැන අපි බාහිර මේ මොනවාද ફોකස් කරන්න ඕනේ හරිද අපි දැන් අපි රත්තරන් ගත්තොත් එහෙම මම පෙන්නන්න කොහෙද තියෙන්නේ කියලා සිස්ටම් එකේ පස්සේ අපි කතා කරමු දැන් රත්තරන් ගත්තොත් එහෙම ඔයා ඔය නිකම්ම ගිහලා බුක් කරලා ට්‍රේඩ් එකක් දානවනේ සාමාන්‍යයෙන් ඉන්නවා පෙන්නන්නට තප්පරයක් කොහොම ඉන්න අපි MT5 එකක් තියලා නේද කෝ MT5 එක කෝ right okay හරි හරි මේ තියෙන්නේ කෝ ලොග් වෙලා නැද්ද මේක නම වෙන්න නැන්නේ ඇයි මේ මොකක් හරි එකක් වෙන්නන්නේ නැහැ හරි අවුලක් නැහැ අපි ඒක පස්සේ බලමු මම පෙන්නනවා ඔයාලට කොහොමද අප්ලයි කරන්න ඕකේ අප්ඩේට් එකක් තියෙනවා හරි ඕකේ anyway මම පෙන්නනවා චුට්ටකින් එතකොට අපි ට්‍රේඩ් එකක් දානකොට අපි ට්‍රේඩ් එකක් දානකොට එහෙම නැත්නම් කඩෙන් ගිහලා හාල් මුට්ටයක් ගන්නකොට හරි බොහොම සරල භාෂාවෙන් කතා කරනවා අපි සරල භාෂාවෙන් කතා කරනද කඩෙන් ගිහලා හාල් මුට්ටයක් ගන්නකොට හරි එතකොට වන් ලොට් එකක් දානවා කියන්නේ වන් ලොට් එකක් ගන්නවා කියන්නේ ගෝල්ඩ් වල බයි කරනවා කියන්නේ වන් ලොට් එකක් බයි කරනවා කියන්නේ අපි යුනිට් 100ක් බයි කරනවා කියන එක. අපි යුනිට් 100ක් බයි කරනවා කියන එක. හොඳට මතක තියාගන්න. ඒක බලන්නේ කොහොමද කියලා සිස්ටම් එක අපි කතා කරනකොට පෙන්නනවා. යුනිට් 100ක් බයි කරනවා. වන් ලොට් එක කියලා කියන්නේ. හැම ට්‍රේඩර්ම කියන හැම ඔය කතා කරන ඔය මේ රිටෙන්ෂන් මැනේජර්ස්ලා කියලා කියන්නේ how are you I am your account manager how are you doing today කියලා කොහොමද අපේ ලංකාවේ ඉන්න එක උට පොඩ්ඩ ඉංග්‍රීසි බෑ කියන්නේ මම විවේචනය කරන මේ විහිළු කරනවා නෙමෙයි මම කියන්නේ මේ සාමාන්‍ය වෙන්න පුළුවන් දේවල් හරි ඌ කතා කරනවාම හලෝ අපේ කාටත් එන ෂූන් සුද්දෙක් කතා කරනකොට ඒ කියන්නේ අපේ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන එකට ඩොලර් 500ක් 1000ක දාපු එකට සුද්දෙක් කතා කරන හරි ෂූන් අපි කතා කරන පොඩ්ඩක් අර ලංකාවේ කෙනෙක් කතා කරන කියලා බොඩි එකක් එනවා එහෙම සාමාන්‍යයෙන් හැබැයි ඔයගොල්ලෝ මම මේ රටේ ෆොරෙක්ස් කියලා කියන්නේ අපිට කම්පැනිස් වලින් නිකන් අපි දෙවිවරු විදිහට අදහන්නේ මේ රටේ හේතුව තමයි අපි සමහර CEO ලා ඉන්නවා උන්ට දැනුමක් නැහැ අපි මේ කතා කරන තරම් දැනුමක් නැහැ එක එක රටවල් වල anyway ඇවිල්ලා කතා කරනවා ඉතින් අපේ කතා කරනවා hello කියලා කතා කරනවා hey how are you I'm Patrick calling from Budu Ambo Brokers so how are you doing today කියලා අහනවා අරු කියලා very good good කියලා දැන් මරු දැන් දසාතේ දාඩිය පෙරාගෙන ඉංග්‍රීසියෙන් කතා කරන්න තිබේ හරි කතා කරගෙන ඉන්නවා ඊට පස්සේ කියනවා okay Patrick I'm your account manager so I'm here to help you out to do the trading trading good helping me okay good very good කියලා ඉන්නවා දැන් ඌට පට්ට ආතල් මම අවංකව මේ වගේ මිනිස්සු ඉන්නවා ලංකාවේ God promise මේ වගේ මිනිස්සු ඉන්නවා හරිද සුද්දෙක් දැක්කොත් ගිලිනවා හැම ආයෙත් ඉතින් කොළ බොක්කට යනවා ගිලිනවා ඊට පස්සේ කියනවලක now the market you know the because of the situations between US and Iran so I think the gold market is going to go up අම්මට gold market උඩ යනවා කියලා කියනවා හරිද දැන් gold market උඩ යන්නේ නැහැ හරිද අපේ එකත් කියනවා ඌ නේද so better to put one lot right now is better කියලා කියනවා හරිද ඊට පස්සේ අරුව වලින් one lot එකක් දානවා
අර වන් ලොට් එක දැම්මම පස්සේ මාකට් එක පහළට ගියාම දෙයියන්ගෙම පිහිටයි සල්ලි වලට පැට්‍රිකුත් නැහැ දෙන පිටියක් නැහැ. හරිද? කතාරුප එකක් නැහැ කවුරුත් නැහැ. මොකෙක්වත් නැහැ. ආන්තිමට බ්‍රෝකරේජ් එකට කෝල් එකක් ගන්නත් බෑ. 1000 ඉවරයි. හරි. එහෙම වෙන්න පුළුවන්ද බැරිද? මම පොඩ්ඩක් කියන්නකෝ. එහෙම වෙලා තියෙනවා නම් කියන්න එපා හරිනේ. මේ එහෙම වෙන්න පුළුවන්ද බැරිද කියලා කියන්න. ඔහොම වෙලා තියෙනවා. මට කතා කරලා කුණු හර පහගෙන තියෙනවා වගේ උන්. මට කෝල් කරලා. හරි. එතකොට ඒක නිසා තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ වන් ලොට් එකක් දානවා. දැන් ට්‍රේඩ් කරන කට්ටිය මෙතන ඉන්නවනේ. මට ට්‍රේඩ් කරන කට්ටිය අවංකව කියන්නකෝ ඔයගොල්ලෝ ගිහිල්ලා කොන්ට්‍රැක්ට් සයිස් එක චෙක් කරනවද කියලා සිස්ටම් එකේ. ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නව නේද මෙතන? මට අවංකව කියන්න ඔයගොල්ලෝ ගිහිල්ලා ඉවරලා සිස්ටම් එක චෙක් කරනවද කියලා. අවංකව කියන්න. කොන්ට්‍රැක්ට් සයිස් එක චෙක් කරනවා. කියනවා. ලැජ්ජා කරන්න නැත්නම් කරන්න කියලා කියන්න අවුලක් නැහැ. දැන් ට්‍රේඩ් කරන කට්ටිය මම දැක්ක මෙතන ඔව් ඔව් කියලා ධම්මනි කීප දෙනෙක් ට්‍රේඩ් කරනවා කියලා. චෙක් කරනවද මේක ගිහිල්ලා ට්‍රේඩ් කරන කට්ටිය? සිස්ටම් එකේ MT5 එකට ගිහිල්ලා ට්‍රේඩ් එක චෙක් කරනවද? මං හිතන්නේ. චෙක් කරන්නේ. ඔව්. තැන්ක්ස්. ඇත්ත කිව්වට thank you. ඇත්ත කියන්න කිසි වරදක් නැහැ. එහෙම තමයි මිනිස්සු ඔය කරන අපි ඉගෙනගන්නේ. එතකොට මේ කොන්ට්‍රැක්ට් සයිස් එකේදී ඕගොල්ලෝ වන් ලොට් එකක් දානවා කියලා කියන්නේ ගෝල්ඩ් බිස්කට් එහෙම නැත්නම් ග්‍රෑම් 31 දශම ගාණක් වගේ ඒවා 100ක් බයි කරනවා කියන තමයි වෙන්නේ. දැන් බයි කරනවා කියලා කියන්නේ ඕගොල්ලෝ අපි ගත්තොත් මම කැල්කියුලේටර් ඔන් කරගන්නම්. ඔයා හිතන්න දැන් ගෝල්ඩ් එක 4000යි කියලා ඉවරලා. ඒ කියන්නේ ට්‍රෝයි අවුන්ස් එකක්. ඒ කියන්නේ ග්‍රෑම් 31 දශම ගාණක් ඩොලර් 4000යි කියලා හිතන්නකෝ දැන්. ඔයාට ලෙවරේජ් එක හම්බ වෙනවා. මම ලෙවරේජ් ගැන කතා කරනවා තව චුට්ටකින්. ඔයාට හම්බ වෙනවා ඔයා 100ක් බයි කරනවා. ඔයා 100ක් බයි කරන්නේ ඩොලර් ලක්ෂ 4ක ඔයා ගෝල්ඩ් බයි කරනවා කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. ගෝල්ඩ් ලක්ෂ 4ක් බයි කරනවා කියලා කියන්නේ ඔයා 100ක් බයි කරනවා කියලා කියන්නේ ඩොලර් එකක් වැඩි වුණොත් 4001ක් වුණොත් ගෝල්ඩ් එක 4001ක් වුණොත් එකේව 100ක් තමයි ඔයාගේ මයිනස් ප්‍රොෆිට් එක වෙන්නේ. එකේව 100ක්. ඇයි? ඔයා බයි කරලා තියෙන වන් ලොට් එකක් ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් සයිස් එක 100යි. ඒ කියන්නේ යුනිට් 100 බයි කරලා එක යුනිට් එකක මිල බයි කරන වෙලාවේ 4000යි උඩට යනවා ඩොලර් එකකින් ඩොලර් 100ක් ප්‍රොෆිට්. ඔය වගේම ඩොලර් 10කින් ඕක පහලට යනවා. එච්චරලා රඳින්න බෑ. ගෝල්ඩ් එක සාමාන්‍යයෙන් පහලට යන්න පුතේ ඩොලර් 150 ඔහොම යන්නේ දැන් ඈ. මම මේ කතා කරන්නේ ඩොලර් 10ක් පහලට ගියොත් ඩොලර් 10ක් පහලට ගියොත් එම 10ේවා 100ක් තමයි ඔයාගේ loss එක which is your capital of the account which is $1000 ඔයාගේ එක ඇස්පිය ගහන මෝමන්ට් එකකින් නැතිලා යන්න පුළුවන්. ඇස්පිය ගහන මෝමන්ට් එක නැතිලා යන්න පුළුවන්. ඩොලර් 1000ක්. හරි. මෙහෙම කරලා টয়ලට් එකට ගිහිල්ලා එන්න පුළුවන්. මුත්‍රා ටික දාලා යනකොට 1000 ගිහිල්ලා. එහෙම වෙලා තියෙනවද නැද්ද කියලා අනිවාර්යෙන් මෙතන ඉන්න එක්ස්ප්ලේන් කරන අයට වෙලා ඇති අනිවාර්යෙන් වෙන්න පුළුවන්. හරි වෙන්න පුළුවන්. මේ රිස්ක් එක අඩු කරගන්නේ කොහොමද අපි? මේ රිස්ක් එක අඩු කරන්න නම් අපි අපේ කැපිටල් එකට සාපේක්ෂව අපි ට්‍රේඩ් කරන්න දැනගත යුතුයි. එහෙනම් අපි බිඳුවක් කපලා යුනිට් 10ක් ගන්නවද? ඒ කියන්නේ වන් ලොට් එකක් දාන්න නැතුව අපි 0.1 ලොට් එකක් දානවද? දැන් ඔයාලට තේරෙන්න ඕනේ 0.1 ලොට් එකක් කියලා කියන තේරුම තමයි යුනිට් 10ක් බයි කරනවා කියන එක. ඒකට අපිට යට රුපියල් 40000ක් යනවා. සෝරි ඩොලර් 40000ක් යනවා. ඇයි 10ක් නේ ගන්නේ දැන්? 40000ක් යනවා. හරි. මේකේ අර කතාවම තියෙනවා. මොකද්ද? මොකක්ද අර කතාව? ඩොලර් එකක් උඩ ගියොත් ඩොලර් 10ක් ප්‍රොෆිට්. ඩොලර් 10ක් පහළට ගියොත් කීයද? ඩොලර් 100ක් මයිනස්. පොඩ්ඩක් රිස්ක් එක අඩුයි. ඕකේ නෑ අඩු නෑ. උඹ ගාව තියෙන ඩොලර් 10 account එක ගන්න ඔයාලට තියෙන එකම ඔප්ෂන් එක තමයි 0.01 කියන ලොට් එක ගෝල්ඩ් මාකට් එකේ. හරි. අපි ඉතුරු ටික ක්ලාස් එකේ කතා කරනවා GBP වලට කොහොමද වෙන්න ඕනේ එතකොට යුරෝ වලට කොහොමද වෙන්නේ අපි කතා කරනවා දැන් මේ කතා කරන ඔයාලට ස්ට්‍රක්චර් එක කියන්න ඕනේ ඔයගලන්ට මේක තමයි ඔයගොල්ලෝ කරන්නේ ඒ කියන්නේ ඔයගොල්ලෝ 0.01 ලොට් එකක් ගන්නවා කියන්නේ වාට රුපියල් ඩොලර් 4000කට එක බිස්කට් එකක් ගන්නවා කියන එක තමයි මේකෙන් බොහොම සරලව තේරුම් කරන්නේ ඔයා ඩොලර් 4000ක් විතර කරන්නේ නැහැ ඔයා ගන්න ඩොලර් 10යි මම කතා කරන ලෙවරේජ් එකෙන් තව චුට්ටකින් හරිද ඒක වෙනම කතාවක් එතකොට 4001 වුණොත් ඔයාට ඩොලර් එකක් ප්‍රොෆිට් 10ක් පහළට ගියොත් මයිනස් ඩොලර් 10යි 100ක් පහළට ගියොත්
මයිනස් ඩොලර් 100යි. මේක තමයි ඔයගොල්ලන් පොඩි accounts වල තියෙන මම දෙන අවවාදය. උදාහරණයක් කිව්වොත් එහෙම මම සරලව විදිහට කිව්වොත් එහෙම ඩොලර් 5000 වෙනකම් 0.01 විතර මම රෙකමන්ඩ් කරන්නේ. ඩ්‍රෝ ඩවුන් එකක් තියෙනවා නම් ඔයගොල්ලන් ස්ටොප් ලොස් දාන්න නැතුව ඔයගොල්ලන් ලැඩ කරන්න පුළුවන්. මම අපි පස්සේ කතා දැම්මා. කොහොමද කතා කරන්නේ එක දවසේ. ලැඩ කරන්න පුළුවන්. ලැඩ කරලි වල ඔයගොල්ලන්ට පුළුවන් මේක ඩොලර් 50න් 50 එහෙම නැත්නම් ඩොලර් 50න් 50 වගේ ට්‍රේඩ් එකක් දාන්න පුළුවන් පහළට ගියොත් එහෙම. මේක අල්ලන් ඉඳලා. හරි අල්ලන් ඉඳලා පහළට ගියොත් ඉඳලා දාලි වලලා ඔයගොල්ලන් හොඳ සපෝට් එකක් කරගෙන අපේ සිස්ටම්ස් ඔක්කොමත් එක්ක එකතු වෙලා එක තැනක් වාට එන්න පුළුවන් සාමාන්‍යයෙන් 0.05 එකක් දාන්න පුළුවන් තැනක් එන්න පුළුවන්. ඒ තැනදී ඔයාලට මාකට් එක උඩ එනවා. එතනදී ප්‍රොෆිට් ගන්න පුළුවන්. ඒක මනි මැනේජ්මන්ට් එක අපි ඒ ගැන කතා කරනවා මේ සම්පූර්ණයෙන්ම මේ සිස්ටම් ඇතුළේ වැඩ කරන යනකොට. මෙතන කතාව තේරුමක් නැහැ. හරි. හරි. So far so good. හරි. එතකොට මෙතනට ගියොත් එහෙම මෙතන අපි contract size එක බලන්න බොහොම සරලව XAUSD කැන්තන්ට ගියා. එතන මේක ක්ලික් කරා. හරි. right click කරලා ගිහලා ගියාට පස්සේ මෙතන තියෙනවා contract size එක තියෙනවා. මේක හැම එකෙම තියෙනවා contract size එක. මෙතනට ගිහලා බලන්න පුළුවන්. මෙතන තමයි contract size එක තියෙන්නේ. GBP currency pairs වලට සාමාන්‍යයෙන් තියෙන්නේ ලක්ෂයක් තියෙන. ඒ කියන්නේ අපි යුනිට් ලක්ෂයක් තමයි බයි කරන්නේ. ඒ කියන්නේ යුරෝ වලට ලක්ෂයයි GBP වලට ලක්ෂයයි මේ අමරේ ලක්ෂයක් තියෙන්නේ. ඒතර අපි ලක්ෂයක් කියලා කරන අපි යුරෝ ගාන බයි කරනවා කියන තමයි තියෙන්නේ. හරි. මට පොඩි දෙයක් මිස් වුණා. අපි මෙතන ගත්තොත් එහෙම මෙතන මම මේ කතාව සම්පූර්ණයෙන් කිව්වා ඔයගලන්ට. සම්පූර්ණ කතාව කිව්වා. හරිද? ගෝල්ඩ් වලට 1 යුනිට් එක ඒ කියන්නේ 0.01 කියලා කියන්නේ එක යුනිට් එකක්. මිනි ලොට් එකක් කියන්නේ යුනිට් 10ක්. ස්ටෑන්ඩඩ් ලොට් එකක් කියන්නේ යුනිට් 100ක්. එතකොට ෆොරෙක්ස් වල එහෙම නැත්නම් දැන් ෆොරෙක්ස් කියවම ගෝල්ඩ් කියලා කියන්නේ කමොඩිටිස්. හරිද? එතකොට ෆොරෙක්ස් කියලා කියන්නේ ෆොරින් එක්ස්චේන්ජ් මුදල් තමයි අපි සාමාන්‍ය කරන්සිස් තමයි අපි කියන්නේ. ඒක කරන්සිස් වල සාමාන්‍යයෙන් ගන්නේ එක 1 ලොට් එකක් කියන්නේ යුනිට් 1000ක්. ඒ කියන්නේ 0.01 ලොට් එකක් දාන කියන්නේ යුරෝ 1000ක් බයි කරනවා කියන එක. යුරෝ 1000ක් බයි කරාම යුරෝ එක 7 ගණන් වලනේ එහෙම යන්නේ. එතකොට අවුලන්නේ ලොකු රිස්කයක් නෑ. ඔය ඩොලර් 100 200 account වලට එහෙම සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ GBP යුරෝ තමයි ට්‍රේඩ් කරන්න කියන්නේ ඩොලර් 100 200 account වලට තනියෙන් කරනවා නම්. ඊළඟ මිනි ලොට් එකක් කියලා කියන්නේ 10000ක්. එතකොට අර ගෝල්ඩ් වල තරම් ලොකු මූවමන්ට්ස් නැති නිසා ඔයගලන්ට මේකේ සාමාන්‍යයෙන් පොඩි මැච් එකක් ගහන්න පුළුවන්. ඒත් ස්ටිල් මනි මැනේජ්මන්ට් කියන එක ඒක අනිවාර්යෙන් කළ යුතුයි. හරි. ස්ටෑන්ඩඩ් ලොට් එකක් කියලා කියන්නේ ලක්ෂයක් යුරෝ ලක්ෂයක්. හරි. එතකොට යුරෝ ලක්ෂයක් කියලා කියන්නේ සත එකක් උඩ ගියොත් එහෙම සත එකේව ලක්ෂයක්. හරි. සත එකේව ලක්ෂයක්. හරි. එතකොට ඒ තමයි මයිනස් එක වෙන්නේ. එතකොට ඒ ටික මතක තියාගන්න මේ කැල්කියුලේෂන්ස් අනිවාර්යෙන් ඔයගලන්ට තබාගත යුතුමයි. ඒ වගේම ඔයගොල්ලෝගේ කැපිටල් එකත් එක්ක ඔයගලන්ට කියන රිස්ක් එක ගැන දැනගන්න. මම මේක ඉස්සරහ ඇති මේ සිස්ටම් එක මම දැනු කියන්නම්. මෙන්න මේ ෆෝමියුලා එක තියාගන්න. මේකත් ට්‍රේඩ් කරන කට්ටිය මට කියන්න ඔයගොල්ලෝ කලින් ඉගෙන තියෙනවද? මේ ෆෝමියුලා එක අනිවාර්යෙන්ම කොලයක ලියාගලා තියාගන්න. මේක ඔයගලන්ට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ලොට් සයිස් එක වැඩි කිරීම. හරිද? ලොට් සයිස් එක වැඩි කිරීම කොන්ට්‍රැක්ට් සයිස් එක. එහෙම නැත්නම් යුනිට් සයිස් එක. අපි කියන්නේ කොන්ට්‍රැක්ට් සයිස් කියලා. කොන්ට්‍රැක්ට් සයිස් කියලා කියන්නේ වැඩි කිරීම කොන්ට්‍රැක්ට් සයිස්. වැඩි කිරීම කරන්ට් ප්‍රයිස්. වැඩි කිරීම කරන්ට් ප්‍රයිස්. කරන්ට් ප්‍රයිස් එක 4000 නම් 4000. හරිද? වැඩි කිරීම කරන්ට් ප්‍රයිස් බෙදීම ඔයගොල්ලන්ගේ බ්‍රෝකරේජ් එකෙන් ඔයගොල්ලෝ ගත්ත ලෙවරේජ් එක. කීයද? 500 නම් 500, එකට 500 නම් 500, එකට 10 නම් එකට 10. අපි 500 කියලා දාමු. 500 කරමු. මේ ෆෝමියුලා එක ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ෆලෝ කළ යුතුයි ට්‍රේඩර් කෙනෙක් විදිහට. එහෙම කරන්නේ නැත්නම් ඕගොල්ලෝ ට්‍රේඩර්ස්ලා නෙමෙයි. ඕගොල්ලෝ නිකන් ගැම්බ්ලර්ස්ලා විතරයි. එතකොට අපි ගත්තොත් එහෙම එක ලොට් එකක් දාන්න අපිට ඇත්තටම සම්පූර්ණ කොච්චර සල්ලි ඕනද කියලා බලන්න මේ මොහොතේ. බලන්න. එක වැඩි කිරීම කොන්ට්‍රැක්ට් සයිස් එක 100යි වැඩි කිරීම කරන්ට් ප්‍රයිස් එක 4080 කියලා දාමුකෝ. බෙදීම 500. වාට අවශ්‍ය වෙනවා ඩොලර් 816ක් ට්‍රේඩ් කරන්න මේකට. ඩොලර් 816ක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ වගේ ඩොලර් 1000න් 816ක් රිසර්ව් වෙනවා මෙන්න මේ එක ලොට් එකකට. හරි? මෙන්න මේ එක ලොට් එකට රිසර්ව් වෙනවා. හරි. එතකොට ඔයා 0.01 එකක් දැම්ම 0.1 එකක් දැම්මොත් එහෙම කීයක් දෙන්නේ? 81.6ක් ඔයාට ඕනේ වෙනවා. 1000න් ඔයාගේ කැපිටල් එකෙන්. හරි. ඊළඟට 0.01 ලොට් එකක් දානවා නම් ඔයාට අවශ්‍ය වෙන්නේ ඩොලර් 8.10
16ක් තමයි අවශ්‍ය වෙන්නේ ට්‍රේඩ් එක දාන්න. දැන් මේ කතාවට අයිති නැති දෙයක් මම ඔයගලන්ට කියන්නම්. කවුද දැකලා තියෙන්නේ 100% බෝනස් කියලා ඉවරලා කතාවක්? කවුද අහලා තියෙන්නේ? මේකත් අපි අත් කරමු මේකට කමන්නේ. මම මේ කියන්නේ මේ හිටියේ. ඉගෙන ගන්න දීලා දාමු කපාන බක්කාරි වල හොඳයි. කවුද ඕක පස්සේ දිහුව කට්ටිය? 100% බෝනස්. ඇත්ත කියන්නේ. ඉක්මනට ටක් ගාලා වෙලාව යනවා කඩාගෙන යනවා වෙලාව. බඩ කිනි හොඳටම. 100% බෝනස්. කවුද ඕක ගත්තේ? මම දැන් මෙයා ගත්තා මම. කෙලි ගත්තා. කෙලි සද්දන්න තින්නවා. Get 100% bonus to your trading volume කියලා. කියලා දානවා. 100% බෝනස් කියලා. දැන් මොකද්ද මේ බෝනස් එක කියලා කියන්නේ? ඕගොල්ලන්ගේ භාෂාවේ බෝනස් එක කියලා ගොඩ හිතන්නේ තව ඩොලර් 1000ක් දැම්මොත් ඩොලර් 100ක් දැම්මොත් ඩොලර් 200ක් අපිට ප්‍රොෆිට් හම්බ වෙනවා කියලා තමයි ඕගොල්ලන්ගේ අයිඩියා එක තියෙන්නේ. ට්‍රේඩ් කරන්න පුළුවන් කියන අයිඩියා එක තමයි ඕගොල්ලන්ගේ තියෙන්නේ. ඔකට සාමාන්‍යයෙන් කතාව. හැබැයි මෙතනදී වෙන්නේ ඕගොල්ලන්ට හම්බ වෙන්නේ ඉක්විටි බෝනස් එකක්. ඉක්විටි බෝනස් එක කියලා කියන්නේ ඔයාට 1000ක් තිබ්බොත් ඔයාට 2000ක් හම්බ වෙනවා. ඕකේ 2000ක් හම්බ වෙනවා. හරි 2000ක් හම්බ වෙනවා. මේකෙන් බ්‍රෝකර් ඔයාට දෙනවා මොකද්ද? ඔයාට 1 ලොට් එකක් දාලා තියෙනවා නම් ඔයාට 1 ලොට් එක 816ක් යනවා. ඔයාට හෙජ් කරන්න ගියොත් එම ඩොලර් 1000න්. ඒ කියන්නේ තව 1 ලොට් එකක් දාන්න ගියොත් එම. තව වලට හෙජ් කරන්න account හෙජ් කරන්න 1 ලොට් එකක් දාන්න ගියොත් ඔයාට සල්ලි මදි වෙනවා. මොකද ඉතුරුලා තියෙන කීයද? ඩොලර් 200 කීයද? 200 816 කියලා කියන්නේ 816 කියන්නේ 80යි 80යි 84යි 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 ඔව් 84 284 ඉතුරුලා තියෙන්නේ. sorry 200 සමහරවිට 200 කීයද? 816න් 10 අඩු කරනවා කීයද? 70 වෙනි sorry 70 වෙනි 74යි 274 ඉතුරුලා තියෙන්නේ. හරි. එතකොට දාන්න බෑනේ. එතකොට අන්න අර බෝනස් එක ඔයාලට යූස් කරන්න පුළුවන් account එක හෙජ් කරගන්න. ඒ කියන්නේ ඉතින් සූසයිඩ් මිෂන් එකක් තමයි. ඊට පස්සේ බෝනස් එක අයින් කරොත් එහෙම ඔයා done and dusted. ඒක තමයි බෝනස් පස්සේ දුවන්න එපා. කිසිම තේරුමක් නැහැ බෝනස් ගන්නවා කියන එක. හරි කිසිම තේරුමක් නැහැ. ඔය බෝනස් කියන එක තනිකර නිකන් මායාවක් විතරයි. තමන්ගේ මනි මැනේජ්මන්ට් එක ප්‍රින්සිපල්ස් තිබිය යුතුයි ට්‍රේඩ් කරනකොට. බෝනස් කියන එක තනිකර නිකන් පොඩ්ඩක් අර ඕගොල්ලන්ව නිකන් අන්දන චූන් කරන්න තියෙන එකක් විතරයි. හරි. ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. right? ඊළඟට ලෙවරේජ් කියන ගැන කතා කරලා මම මේක නවත්තන කතාව. මොකද ස්ට්‍රක්චරල් ට්‍රේඩින් සිස්ටම්ස් එක පෙන්නලා තියෙනවා. හරි. එතකොට අපිට තව විනාඩි 5ක දෙක කරනෝනේ. දැන් ඊළඟට තියෙන අවසාන කතාව තමයි ලෙවරේජ් එක. අවසාන කතාව තමයි ලෙවරේජ් එක. ලෙවරේජ් එක ගැන කතා කරන්න කලින් බැංකුවක් තියෙනවා. හරිද? මිනිස්සෙක් ඉන්නවා. එයාට කාර් ලෝන් එකක් ගන්න ඕනේ. හරිද? එයා කාර් ලෝන් එකක් ගන්න එයා අපි හිතමුකෝ ඩවුන් පේමන්ට් එකක් දෙනවා. ඩොලර් 20000ක කාර් එකේ මුදල ලක්ෂයයි. බැංකුවට ඩවුන් පේමන්ට් එක 20000 දුන්නාම බැංකුවෙන් ලෝන් එක පාස් කරන කාර් එක කම්පැනිට කාර් කම්පැනිෙන් කාර් එක දෙනවා මෙයාට. හරි සරලව කතාව ඕක. ඕකට වෙන්නේ. දැන් ඕකට අපි කියනවා ලෙවරේජ් එක කියලා. මොකක්ද ලෙවරේජ් කියලා කියන්නේ? මොකක්ද ලෙවරේජ් කියන්නේ? ඔයා ගාව තියෙන ඩොලර් 20000යි කාර් එකේ ඇත්ත වටිනාකම ඩොලර් ලක්ෂයයි. ඔයාට බැංකුවෙන් දෙනවා 10 ගුණයක මුදලක්. හරි? ඕකට අපි කියන ලෙවරේජ් එක කියලා. සරලම භාෂාවෙන් කිව්වොත් ඕක තමයි ලෙවරේජ් එක. එහෙවට ආට ටික ඕනේ නැහැ. හරි? හැබැයි ඒවා සල්ලි ගෙවෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? Congratulations. Thank you. හරි? No. හරි. මම මේ පොඩ වැඩිපුර චූන් දාදී. හරිද? මිනිස්සු තේරුම් ගන්න අර ඉංග්‍රීසි වල කතා කරනකොට ලස්සන පෙන්නනවා. එතකොට ඔයාට ලීගල් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. අරුන් ඇවිල්ලා කාර් එක උස්සනවා. හරි එතකොට අර ඔයගොල්ලන්ගේ මොකක්ද තියෙන්නේ මේ ලංකාවේ මොකද ක්‍රිබ් එක තියෙන්නේ මොකක්ද තියෙන්නේ ඔයගොල්ලන්ගේ මේ සෙන්ට්‍රල් බැංකේ මොකක්ද ක්‍රිබ්ද ලංකාවේ කොහොමද තියෙන්නේ අපේ නම් තියෙන්නේ මේකනේ ඉතින් දිනුන ඔයගොල්ලෝ කියන මොකක්ද ක්‍රිබ් කියලා කියන්නේ ඔව් ක්‍රිබ් එකට රෙකෝඩ් යනවා ඔක්කොම අනාතයි හරිද එතකොට මේ තමයි කාර් එක වැඩේ කරේ නැත්නම් ඔයාට යන ප්‍රශ්නේ හරිද ඔයාට යන ප්‍රශ්නේ දැන් අපේ කතාවේ ෆොරෙක්ස් කියන කතාවේ හරිද ඔයාට ක්ලයන්ට්ස්ලා කතා කරනවා ෂෙනාලි කතා කරයි ෂෙනාලි කතා කරනවා
හරිද? ෂෙල් නම් හොඳට කතා කරනවා. මම ලංකාවේ සමහර මම අර පිස්සර පෙන්නන්නේ කතා කරන විදිය. කතා කරනවා මේ බොරු කියලා සල්ලි ගන්න බෑ කාගේවත්. ඒක නිසා මේ තමයි උගලන්ට අර කලින්ම මේ බ්‍රෝකරේජ් වැඩ කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ මුළු කතාවම කිව්වේ. ඔයා ඩොලර් 1000ක් බ්‍රෝකරේජ් එකත් එක්ක දානවා. බ්‍රෝකරේජ් එක වාට දෙනවා හොඳ ස්ප්‍රෙඩ් එකක් එක්ක එකට 500ක බයින් පවර් එකක්. ඒ එකට 500ක බයින් පවර් එකක් කියලා කියන්නේ අර මම ඔයාලට කිව්වේ වන් ලොට් එකක් දාපුවම ලක්ෂ 4ක් ගන්න පුළුවන් කියලා. ඒ ලක්ෂ 4ක් ගන්න පුළුවන් හේතුව තමයි ඔයාට ඩොලර් 1000ක් තිබ්බට ඩොලර් 1000 වගේ 500 ගුණයක ලෝන් එකක් හම්බ වෙනවා බ්‍රෝකරේජ් එකෙන්. සමහර බ්‍රෝකරේජ් දෙනවා එකට 1000ක ගුණයක්. ඒ කියන්නේ 1 මිලියන් ගුණයක් දෙනවා. වරදක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඔයාට බයින් පවර් එක දෙනවා වැඩිපුර. ගන්න. මේක හරියට යූස් කරන එක වගේ අතේ තියෙන්නේ වැරදිට යූස් කරොත් ඒත් ඔයා තමයි ලොස් වෙන්නේ. දීලා ඉවරලා තවත් මොනවද බ්‍රෝකර් කරන්නේ? බ්‍රෝකර් මාස්පතා ඩොලර් 10000ක් ගෙවන MT5 ප්ලැට්ෆෝම් එක සහ ඒගොල්ලන්ගේ සර්වර් එක ඔයාට නොමිලේ දෙනවා. මේක ඔයාට ෆ්‍රී හම්බෙන්නේ. ඔයාට සල්ලි ගවන්නේ නැහැ මේකට. ඔයාට මේක නොමිලේ හම්බ වෙනවා. හරිද? මේ තමයි ඔයාට හම්බ වෙන දේවල්. ඊළඟට මොනවද හම්බෙන්නේ? ඊළඟට ඔයාට පුළුවන් ට්‍රේඩ් කරන්න. දැන් මේ ට්‍රේඩ් කරනකොට මේක කරන්න එපා කවුරුත්. හරිද? මම කියන එක මේ වැඩේ කරන්න එපා. ට්‍රේඩ් කරනකොට ඔයා ඩොලර් 1000ක් දාලා account එකට මේක කරන්න එපා. මම නැවත නැවත කියනවා මේක කරන්න එපා. මේක 100ට 200ක් ගැම්බලින්. මම කියන්නේ කරන්න පුළුවන් දෙයක් විතරයි. හැබැයි මේක කරන්න මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ශමෙන්ද්‍රය එදා කිව්වනේ කරන්න කියලා මම ඒකයි කරලා බැලුවේ. ඒක නිසා ඒ කියලා කියන්න එපා. හරිද? ඩොලර් 1000ක් තියෙන මිනිස්සෙක්ට හරිද හිතන්නකෝ අපි යාළු සෙට් එකක් කියලා. ඩොලර් 1000ක් තියෙන මිනිස්සෙක්ට හොඳ මාකට් එන්ට්‍රි එකක් බලලා වන් ලොට් එකක් දැම්මොත් එහෙම. වන් ලොට් එකක් දැම්මොත් එහෙම. හරි? වැඩි වෙන සෑම ඩොලර් එකකටම කීයක් හම්බ වෙනවද? කීයක් හම්බ වෙනවද? කියන්න බං. වන් ලොට් එකක්. කොන්ට්‍රැක්ට් සයිස් එක 100යි. ලක්ෂ 4ක අරගෙන තියෙනවා. තව ලක්ෂයක ස්පේස් උත් තියෙනවා. 1 මිලියන් 1-2000 නම් තියෙන්නේ. වැඩි වෙන සෑම ඩොලර් එක කීය දෙන්නේ? කියන්න මං ගාන කියන්න ටක් ගාලා. වැඩි වෙන සෑම ඩොලර් එකකටම. ඔයා අරගෙන තියෙනවා බිස්කට් 100ක්. එක බිස්කට් එකක් 4000යි. එකක් වැඩි වුණොත් කීයද? එක වැඩි කිරීම 100. කීයද? එකක් වැඩි වුණා කියලා කියන්නේ. ඩොලර් 100ක් ප්‍රොෆිට්. ඩොලර් 100ක් ප්‍රොෆිට්. ඩොලර් 10ක් වැඩි වුණොත් ඩොලර් 1000ක් ප්‍රොෆිට්. ඩොලර් 100ක් වැඩි වුණොත් ඩොලර් 10000ක් ප්‍රොෆිට්. ඊයක් දාලාද? ඩොලර් 1000ක් දාලා. මේක වෙන්න පුළුවන්ද? මේක වෙන්න පුළුවන්ද බැරිද? කියන්න බං. මේක වෙන්න පුළුවන්ද බැරිද? කෝ කට්ටිය ඉන්නවනේ මෙතන. වෙන්න පුළුවන්. වෙලා තියෙනවා. වෙලා තියෙනවා. 4600 ඉඳලා 4000ට වෙලා තියෙනවා. ඩොලර් 605ට වෙලා තියෙනවා. කවුරු හරි එකේ ඩොලර් 1000ක් තියාගෙන ඩොලර් 1000ක් තියාගෙන වන් ලොට් එකක් දාලා තිබ්බනම් අද උගේ ප්‍රොෆිට් එක ඩොලර් 60000යි. පිස්සුවදලානේ. ඔව් පිස්සුවදන. ඒ වගේම තමයි ඒක අනිත් පැත්ත. දැන් අනිත් පැත්ත උනා මොකද වෙන්නේ? දැන් අපි බැංකුවක ලෝන් එකක් ගත්තොත් නම් ඕකේ ප්‍රශ්න කෝටියක් විතර යනවනේ. හැබැයි මේකේ අනිත් පැත්ත තමයි ඔයා ඩොලර් 1000ක් දාලා හරිද ඩොලර් 1000ක් දාලා මාකට් එක ඩොලර් 10 පහළට වැටුනොත් එහෙම ඩොලර් 1000ක් මයිනස් වෙනවනේ. එතකොට ඔයාගේ මේ කැපිටල් එක නැතිලා යනවා. එච්චරයි. ඔයා හිරේ දානවද නැහැ? මාකට් එක හිතන්නකෝ ඒ වගේ ලොඩ් එකක් තව මාකට් පහළට වටනවා කියලා. ඔයාට උගු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයාගේ ලොස් එක ඇවිල්ලා $1000 විතරයි. ඔයාගේ ලොස් එක ඇවිල්ලා $1000 විතරයි. එතන පොඩි වාසියක් තියෙනවා. හැබැයි වාසියක් තිබ්බට මේ වැඩේ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් $1 මිලියන් විතර තියාගෙන ඔයා සාමාන්‍යයෙන් මාසෙකට ඩොලර් 20000 ඩොලර් 10000 ක ප්‍රොෆිට් කරනවා කියලා හිතන්නකෝ. ඒ 10000න් ඔයාට පුළුවන් මාසෙකට සැරයක් හොඳ එන්ට්‍රි එකක් බලලා දාන්න. ඒක ඔයාගේ පර්සනල් සල්ලි වලින් කරන්න පුළුවන් ඕනේ නම්. එහෙනම් අපි කොහෙටද ටාගට් කරන්න ඕනේ? අපි ටාගට් කරන්නේ කොතෙන්ද? අපි ටාගට් කරන්න ඕනේ monthly profit ද එහෙම නැත්නම් growing capital ද? කොහෙද අපි යන්න ඕනේ? ફોකස් කරන්න ඕනේ. අපි ලංකාවේ තියෙන monthly profit එක තමයි දුවන්නේ හැම වෙලාවෙම. profit ගන්න පුළුවන් කියලා. අපි ටාගට් කරන්න ඕනේ මේ මාකට් එකට එනවා නම් මේකෙන් හම්බ කරන් ගන්න නෙමෙයි.
අපි ටාගට් කරන්න ඕනේ මේ මාකට් එකට යනවා නම් you should grow your capital. You should grow your capital. හරි රියල් ට්‍රේඩර් කෙනෙක් කියන්නේ හරි රියල් ට්‍රේඩර් කෙනෙක් කියලා කියන්නේ not the person who's earning money weekly or monthly, the person who can protect his capital and grow his capital. හරි he is the real trader. හොඳ මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. හරි එයා තමයි රියල් ට්‍රේඩර් කෙනෙක් කියලා කියන්නේ. මගේ ටාගට් එක $100 million. මගේ පර්සනල් ටාගට් එක. මගේ පර්සනල් ටාගට් එක $100 million. මට ඕනේ earn කරන්න. මම හැමදාම මේකට යාඥා කරනවා. මම ඒ වෙනුවෙන් වැඩ කරනවා. මම ඒ වෙනුවෙන් යනවා. මගේ තාත්තා මාළුකාරයෙක්, මගේ අම්මා මේ රටේ දු හවුස්මේට් කෙනෙක්. $100 million වැඩි වගේ නේ. අවුලක් නැහැ. ඇයි දන්නවද? අහස උසට හිතුවොත් පොල් ගහක් කුට්ට නැග ගන්න පුළුවන්. අහස උසට හිතුවොත් පොල් ගහක් කුට්ට නැග ගන්න පුළුවන්. එහෙනම් මම $100 million හිතාගෙන මට $10 million ආවත් මට අවුලක් නැහැ. මට $5 million ආවත් මට අවුලක් නැහැ. But you have to have the target. ටාගට් එකේ ඉන්න ඕනේ. no matter what. ප්‍රශ්න එන්න පුළුවන්, වැටෙන්න පුළුවන්, ඔය වගේ ප්‍රශ්න මේ එන්න පුළුවන්, අනාථ වෙන්න පුළුවන්, කොහෙන්න පුළුවන්. හැබැයි මම දැක්ක අර කොල්ලෙක් ඊයේ මම කතා කරන්න කැමති නැහැ මේ සබ්ජෙක්ට් මේ සම්බන්ධයෙන්. හැබැයි මම දැක්ක ඊයේ කොල්ලෙක් කොරියාවේ ඉඳලා සල්ලි හම්බ කරලා ලංකාවට ඒ සල්ලි වල ඒ සල්ලි වලින් හදපු ගේ අම්මා ලියලා දීලා වෙන කාටද මම හිතන්නේ. මම දන්න තරමින් කතාවේ ඕක තමයි කියන්නේ වයිෆ් කෙනෙක් පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවා කියලා. hina වෙලා කතා කරලා hina වෙලා කතා කරලා සිගරට් එකකුත් බීලා ඒ කොල්ලා එල්ලිලා මැරෙනවා. ඊයේ නේද උනේ? කොල්ලා එල්ලලා මැරෙනවා. ඔබ සහ මම වගේම කොල්ලෙක්. ගෑල්ලම කරි කොල්ලෙක් කවුරු හරි. හරි. එතකොට එතෙන්ට ඒ මානසිකත්වය තියෙන තැනදී ඒ කොල්ලට ආයිත් බින්දු ඉඳලා පටන් ගන්න පුළුවන් කියන මොටිවේෂන් එක දෙන්න ලංකාවේ එකේ බල්ලෙක්වත් නැහැ. හාමුදුරු ගොල්ලෝ දේශපාලනය කරනවා. පියතමල්ලා ගිහිල්ලා පාස්කු ප්‍රාරය හොයනවා. දහම දෙසන්න එකෙක් නැහැ ලංකාවේ. දහම දෙසන්න කවුරුත් නැහැ. හරි. උදේට පත්තරේ කියවනවා. තනිකර තියෙන කුණු හරප මරපුයව කපපුයව උදේ පාන්දර නැගිට ගමන්. ඔක තමයි අපිට ඇහෙන්නේ. Facebook එක ටිකක් දකින්නේ ඒවා මම නම් බ්ලොක් කරලා දානවා. බ්ලොක් කරලා නෙමෙයි මම කෙලින්ම not interested කියලා දායින් කියලා දානවා. මගේ politics එන්නේ නැහැ. මගේ profile එකේ politics එන්නේ නැහැ. මාර අඩු වෙනවා. එතකොට මට දේශපාලන මත තියෙනවා. මට පර්සනලි දේශපාලන මට තියෙනවා. ඒක මගේ අන්ඩර්වෙයාර් එක. හරි මගේ ජංගි මගේ යෝකා මගේ වාසන් කියනවා. ඒක අඳින්න ඕනේ මම යටට. මගේ යටට ඇඳගෙන උඩට කලිසම දැන් ඉන්න ඕනේ. ඒක ගිහිල්ලා මම කාගේ හරි මූණේ උතුල්ලන්න ගියොත් එහෙම හරියන්නේ නැහැ. ඒක වගේ තමයි පොලිටික්ස් කියලා කියන්නේ. anyway අපි හැමෝටම මත තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝම different mindsets වල ඉන්නේ. ඒක අවුලක් නැහැ. හැබැයි අපේ රටේ මං හිතනවා වෙනසක් දකින්න ඕනේ මේ කුණු නෙගටිව් මීඩියා වලින් නෙගටිව් ස්ප්‍රෙඩ් කරනට වැඩිය පොසිටිව් දේවල් දෙන්න ඕනේ කියලා මං හිතනවා. ඒක නිසා මම මේ දැනුත් කියන්නේ ඔයගලන්ට මේ කතාව ඇතුළෙත් මම නෙගටිව් කරන්නේ නැතුව ඔයගලන්ට මට පුළුවන් මේකේ අනිත් පැත්ත කරන්න. මට පුළුවන් කරන්න බලන්න දැන් මට තියෙනවා මෙතන මේකක් තියෙනවා වාහනයක් තියෙනවා අරගක් තියෙනවා මට විලායයක් තියෙනවා මම මේවා කරේ මේවා හම්බ කරලා බලන්න මට iPhone දෙකක් තියෙනවා කියලා ඔයගොල්ලන්ගේ නිකන් සුරංගනා ලෝකෙට ගිහලා අතාරින්න පුළුවන්. එහෙම කරලා තේරුමක් නැහැ. හරි කැපිටල් එක ග්‍රෝ කරගන්න ඕන. ජොබ් එකක් අනිවාර්යෙන් කළ යුතුයි. You should work. ඔයා අනිවාර්යෙන් වැඩ කළ යුතුයි. අනිවාර්යෙන් වැඩ කළ යුතුයි. රැකියාවක් කළ යුතුයි. මට මේ ඔක්කොම නැති වුණොත් මට රිරම් 30000කට වැඩිය ලොකු පඩියකට යන්න පුළුවන් බ්‍රෝකරේජ් එකක වැඩ කරන්න. මේ ඔක්කොම නැතක. අමතක දාලා මේ ඔක්කොම රිරම් 30000 මගේ බේසික් සැලරි එක. මේ කියන්නේ බේසික් නෙමෙයි. මගේ සැලරි එක පටන් ගන්න රිරම් 30000 25000 30000 මට යන්න පුළුවන්. ගිහලා වැඩ කරන්න පුළුවන්. ගිහලා. ඊට පස්සේ මට පුළුවන් කෝලිත මල්ලි දන්න මට පුළුවන් සතියේ හවසට මට බ්‍රෝකරේජ් වැඩ හවස 5දී ජොබ් එක ඉවරයිනේ. ඊළඟ පාර පුළුවන් ක්ලබ්ස් වලට ගිහලා গিitar ගහන්න. කෝලිත පුළුවන්ද බැරිද? මට මියුසික් කරන්න පුළුවන්. මට গিitar ගහන්න පුළුවන්. ඊළඟ මට පුළුවන් මියුසික් ප්‍රොඩක්ෂන්ස් කරන්න. සින්දු මම ළඟදී හදුවා සින්දුවක්. ඩිරම් 500ක් මම සමහර ඩිරම් 500ක් 700ක් විතර ගන්නවා. මට කොස්ට් වෙන්නේ නැහැ ලොකු ගාණක්. මමනේ කරන්නේ මේ මගේ තනිකර මේ ස්ටුඩියෝ එකේ තියෙන රෙකෝඩින් ස්ටුඩියෝ එක මේ මගේ සමුර රේට් කරන ඔක්කොම මුල් ඉන්න වෙන්න ඔයගලන්ට මම අනිත් කැමරා එකෙන් පෙන්නන්න පොඩ්ඩක් ඉන්න මේ ඒ දෙක නැද්ද මෙදි හිර වෙලා තියෙනවා මේ සම්පූර්ණයෙන්ම ස්ටුඩියෝ එක තියෙන්නේ හරි
මුළු මේක සම්පූර්ණ ස්ටුඩියෝ එක මම මේක ඇතුළට පවුලෙකටවත් එන්න දෙන්නේ නැහැ. හරිද? එන්න දෙන්නේ නැහැ කියන්නේ මගේ තනියම මම ඉඳින තැන. හරි. එතකොට මට පුළුවන් ඒක කරන්න. මේ ඔක්කොම බැරුණා කියන්නේ මට පුළුවන් කියලා කාර් හොදන්න. හරි. හැබැයි හැම වෙලාවෙම ඔයා ෆොරෙක්ස් ට්‍රේඩ් කරනවා නම් ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරනවා නම් නංගියේ මල්ලියේ ඔයගොල්ලෝ අයියක් කියනවා නම් අයියක්ගේ ඔයගොල්ලෝ මේ බිස්නස් එක කරනවා නම් මේක හැම වෙලාවෙම සෙකන්ඩ් ඔප්ෂන් එක ඉදිරියට තියාගන්න. මම මේක ෆස්ට් ඔප්ෂන් එක ඉදිරියට තියාගෙන ඉන්නේ. මම මේකෙන් කාලා මම වැඩි රැකියාව කරලා කණ්ඩ තියෙන කටු ඔක්කොම කාලා මේ රටේ ජොබ් කරලා අවුවේ හිටගෙන ඉඳලා හොටෙල් වල වැඩ කරලා ඔක්කොම කරලා ඉවරලා ලබාගත්තු එක්ස්පීරියන්ස් එක මගේ දැනුම මගේ ස්කිල්ස් ඩෙවලොප්මන්ට් වලින් පස්සේ තමයි මම මේ ගමන පටන් අරගෙන තියෙන්නේ. එහෙම නැතුව අහසින් පාත් වෙලා නෙමෙයි. මම මාර දුක් විඳලා දින මේ රටේ. මාර දුක් විඳලා දිනවා. ඊට පස්සේ මට ඇවිල්ලා මාර දුක් විඳලා දිනවා. දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. හැබැයි මට අවශ්‍යතාවයක් තියෙනවා මේ ලංකාවේ මිනිසුන්ටත් මේ පණිවිඩය හරියට දෙන්න. එහෙම නැතුව නිකන් බොරුවට නිකන් අර අහස් මාලිගා පෙන්නලා කරන්න බෑ. ඒක නිසා මම හැම වෙලාවම කියනවා රැකියාව කරපන්. රුපියල් 25000ට පඩිය රුපියල් 30000ට පඩිය අවුලක් නෑ. උඹගේ නොලෙජ් එක දිනු කරගනින්. උඹගේ ස්කිල්ස් ඩෙවලොප් කරගනින්. ඒ ඔක්කොම කරගෙන රැකියාව කරලා තමන් කියන පොරව හදාගන්න. තමන් කියන පොරව හදාගත්තට පස්සේ තමන්ට පුළුවන් මේ වගේ බිස්නස් එකකට අවිලා කරන්න. එතකන් අපි සපෝට් කරන්න ඉන්නවා. අපේ සිස්ටම්ස් තියෙනවා. ඒ හැම එකක්ම තියෙනවා. ඒවත් එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න. මේක ඉගෙන එක දවසින් එක මාසයකින් එක මාසකින් ඉවර කරන්න බෑ මේක ඉගෙනගෙන. මේ වොලටිලිටි මාකට් එකක් වෙනස් වෙන හැම මොහොතකම මම අර කිව්ව කතා ටික ඔක්කොම ඔලු තියාගන්න. එහෙනම් අපි දැනට මෙතන මේක මෙහෙම නවත්වනවා. ඕගොල්ලන්ට දැන් තේරුණා ඇති ලෙවරේජ් එකක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. ලෙවරේජ් එකක් කියන්නේ මේකට, ලොට් එකක් කියන්නේ මොකක්ද කියලා තේරෙන්න ඕනේ, ස්ප්‍රෙඩ් එකක් කියන්නේ මොකක්ද කියලා තේරෙන්න ඕනේ. ට්‍රේඩ් කරන්න තමයි තියෙන්නේ. ට්‍රේඩ් කරන එක අපි අපේ ඇතුලේ සාධාරණ විදිහට ගන්නවා. right? Any questions?